ආයුබෝවන්. අපි ගිය සතියේ එයර්ලයින් ගවම සඳහා මේ මිනි අරගෙන පිටිපස් පොළව සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරා. අපි ඉස්සෙල්ලාම බලමු මේ පිටිපස් පොළව අපි හදාගත් පිටිපස් පොළව භාවිතා කරලා කොහොමද ඉස්සරහ පොළව හදාගන්නේ. හරිද? මෙතනදී ඉස්සරහ පොළව හදන්න කලින් පිටිපස් පොළවට වඩා තියෙන වෙනස්කම් මොනවද කියලා බලන්න ඕනේ ඉස්සරහ පොළව. දැන් අපි එයර්ලයින් ගවමේ පිටිපස් පොළව භාවිතා කරලා ඉදිරිපස පොළව හදනකොට පිටිපස් පොළවට වඩා ඉදිරිපස් පොළවේ තියෙන වෙනස්කම් වලින් ප්‍රධාන වෙනස තමයි මැදින් විවරයක් තියෙනවා නම් පිටිපස් පොළවේ අපි හදා ගන්නකොට නැම් මෙන්න ගත්තනේ මැදින් විවරයක් තියෙනවා නම් ඒ සඳහා අපි වෙන් කර ගන්න ඕනේ පොළවේ ඇතුළට නවන්න. ඒ කියන්නේ මැදින් විවරයක් තියෙනවා නම් මැදින් ඇතුළට නවන්න ප්‍රමාණයක් එක පොළවකට අපි ඒකට කියන ඇතුළට නැවෙන ප්‍රමාණය කියලා. ඒකෝර ඇතුළට නවන්න ප්‍රමාණයක් වෙන් කරන්න ඕනේ. ඊළඟට බොත්තම් දාන්න වාසියක් වෙන් කරගන්න. ඒ බොත්තම් වාසිය කියලා අපි ඒකට කියන්නේ. ඒතර මෙන්න මේ අගයන් වෙන් කර ගන්න ඕනේ ඉස්සරහ පොළවේ මැදින්. ඒ කියන්නේ අපි අර හදාගත්ත පිටිපස් පොළවට අමතරව තව ප්‍රමාණයක් වෙන් කර ගන්න ඕනේ ඉස්සරහ පොළවේ මැද විවරය සඳහා. ඊළඟට ඉදිරිපස පොළවේ කර කපන්න ඕනේ පිටිපස් පොළවට වඩා. ගැඹුරු වැඩි කරලා. මොකද පිටිපස් පොළවේ කර අපි බොහොම පොඩි ප්‍රමාණයකින් කැපුවේ. එහෙනම් ඉස්සරහ පොළවේ අපි කර ගැඹුර පපුව පේන්නේ නැති ප්‍රමාණයට අරගෙන මේනකොට එමින් වල අරන් තියෙන්නේ ඒ ගානට කර කපන්න ඕනේ. ගැඹුර වැඩි පිටිපස් පොළවට වඩා. ඒතර ඒ වෙනස්කම තියෙනවා. ඊළඟට ආයෙ වෙනස් වෙනවා ඉස්සරහා පොළවේ ඩාට් එක වෙනස් වෙනවා. ඩාට් එක වෙනස් වෙනවා ඉස්සරහා පොළවේ ඩාට් එක ඉදිරිපස පොළවේ ඩාට් එක පිටිපස් පොළවේ ඩාට් එක පටන් ගත්ත තැනින් නෙමෙයි ඉස්සරහා පොළවේ ඩාට් එක පටන් ගන්න. ඒ කියන්නේ අපි පිටිපස් පොළවේ ඩාට් එක පටන් ගත්තේ කප් පොයින්ට් එකේ ඉඳන් නමුත් ඉස්සරහා පොළවේ ඩාට් එක පටන් ගන්නේ කප් පොයින්ට් එකට දාලා පහළ. ඒ වෙනස්කම තියෙනවා. ඊළඟට තව වෙනස් වෙනවා මෙතන ආම් හෝල් එක. ඒ කියන්නේ මේ ආම් හෝල් එකේ ගැඹුර වැඩි කරලා ඉදිරිපස් පොළවට අදා ගන්න ඕනේ. මෙතන ගැඹුර වැඩි කරලා හදාගත්තාම තමයි ලස්සනට මේ අතවම එහෙම නැත්නම් කීලකටේ රේඛාව එහෙම නැත්නම් කීලකට ගානට ලස්සනට එන්නේ ගැඹුර වැඩි කරලා කැපුවාම. අන්නේ වෙනස්කම් හතර තමයි ඉස්සරහා පොළව හදද්දී කරගන්න දෙන්නේ. දැන් ඔය වෙනස්කම් වලින් මම අවසානයේ කියපු වෙනස්කම. ඒ කියන්නේ මේ ගැඹුර වැඩි කරලා ඉදිරිපස් පොළවේ මෙතන ආමෝල එක හදාගන්න ඕනේ කියප එක, අත්වම හදාගන්න ඕනේ කියප එක අපි ඉස්සෙල්ලාම බලමු. ඒ කියන්නේ ඔයාල හදාගත්ත පිටිපස් පොළව ගන්නකොට දැන් අතන ඔයාල හදාගත්ත පිටිපස් පොළව මේ පිටිපස් පොළවේ තමයි මේ දැන් අපි හදාගත්ත ඒ කියන්නේ ඔයාල හදාගත්ත පිටිපස් පොළව මතම ඉදිරිපස අත්වමට අවශ්‍ය ගැඹුර වැඩි කරලා ඒ කියන්නේ ඉදිරිපස පොළවේ වැඩි වෙන්න ඕනේ ගැඹුර. මෙතන කිහිලිකටේ ගැඹුර වැඩි වෙන්න ඕන ප්‍රමාණය වැඩි කරලා පිටිපස් පොළව මතමයි අඳින්නේ. හරිද? ඒ ඉදිරිපස් පොළවට එන ආම්මෝලිකේ රේඛාව කෙලිම පිටිපස් පොළව මත තමයි අදින්නේ. එතකොට ඉස්සරහා පොළව හදනකොට ඒක පිටපත් කරලා ගන්නවා. මේ ගැඹුර කොච්චරක් වැඩි කරනවද කොහොමද අපි අදින්නේ කියන එක මම ඔයාලට පෙන්නන්නම්. ඒ විදිහට තමයි ඔයාලා දැනගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ඇදලා මට ෆොටෝ එකක් හදලා WhatsApp කරන්න. පිටුපස පළුව මත කොහොමද ඉදිරිපස අත්වම අඳින්නේ? දැන් ඉදිරිපස අත්වම අඳින්න ඕනේ පිටුපස් පළුව මතමයි. ඊට පස්සේ අපි ඒක ඉස්සරහා පළුව හදනකොට පිටපත් කරගන්නවා. දැන් මුලින්ම ඔයාලා පිටිපස් පළුව අරගෙන මෙන්න මේ පපුවේ රේඛාවයි උරහිසේ රේඛාවයි අතර පරතරය. ඒ කියන්නේ උරහිසෙන් ඉඳන් පල්ලට ඇඳපු රේඛාව. දැන් මෙන්න මේ රේඛා දෙක අතර තියෙන පරතරය මැන ගන්න ඕනේ අපි. පපුවයි උරහිසයි අතර තියෙන පරතරය මෙන්න මේ විදිහට මැන ගන්නවා. හරියටම බලන්න කොච්චරක් එනවද කියලා. ඒ එන පරතරය දැන් ඔන්න මට එනවා 2.8න් 7ක් විතර. ඒ එන පරතරය අත්වම දිගේ උඩට. ඒ කියන්නේ අපි ඇඳලා තියෙන පිටුපස අත්වම දිගේ උඩට මෙන්න මේ විදිහට මාක් කරනවා. ඔන්න බලන්නකො ওই විදිහට මාක් කරගත්තා. එතකොට මෙතන පරතරය පපුවයි උරහිසයි අතර මේ රේඛා දෙක අතර තියෙන පරතරය ඔන්න මට ආවා 2.8න් 7ක් පරතරය. දැන් ওই 2.8න් 7 තමයි මම අත්වම දෙකේ උඩට ගත්තේ. එතකොට මේ මැනගත්තු පරතරයේ අනුව තමයි අපි තීරණය කරන්නේ කොච්චරක් ගැඹුර හරනවද කියන එක. මෙන්න මේ විදිහට බලන්නකො ඔන්න මම ආපහු පෙන්නනවා ওই පරතරය මැනගන්න. අර අඟල් කාලම ඉන්න එපා. ඒ කාල නැතුව තමයි පරතරෙම ඉන්නේ. ඊට පස්සේ ඔන්න ගැඹුර
ලකුණු කරන්න ඕනේ. ඒ ගැඹුර ලකුණු කරන්න මේ විදිහට ඉරක් ඇඳ ගන්න පහලට. පොඩි ඉරක් ඇඳලා ඊට පස්සේ ගැඹුර මාක් කරන්න ඕනේ කොච්චරක් ගන්නවද කියන එක. හැබැයි ඒක තීරණය කරන්නේ අතන මැනගත්තු පරතරය අනුව. ওই පරතරය 2යි කාලට වඩා අඩු නම් ගැඹුර ගන්නේ 3 කාලයි. කෙනෙක්ගේ පරතරය උතන 2යි කාලට වඩා අඩුවෙන් එනවා නම් එයා ගැඹුර ගන්න ඕනේ 3 කාලක්. පරතරය අනුව. ඊට පස්සේ 2යි කාලට වඩා වැඩි නම් ගැඹුර ගන්න ඕනේ අඟලක්. එතකොට කෙනෙක්ගේ පරතරය පපුව සහ උරේස අතර පරතරය 2යි කාලට වඩා අඩු නම් 3 කාලයි වැඩි නම් අඟලයි. මෙතන ආවනේ අපිට 2.7ක් 2.7 කියන්නේ 2යි කාලට වඩා වැඩි. එහෙනම් මම ගන්න ඕනේ 2.7ට 2යි කාලට වඩා වැඩි නිසා අඟලක් ගැඹුර ගන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ විදිහට අඟලක් ගැඹුර ගන්නවා පිටුපසට වඩා ඉදිරිපස අට්ටවම අඳින්න. එතකොට අඟලක් ඇතුලෙන් යන විදිහට තමයි ඉදිරිපස අට්ටවම අඳින්න ඕනේ. මෙන්න මේ විදිහට ඉදිරිපස අට්ටවම නිවැරදිව හැඩයට අඳින්න. මෙන්න බලන්න ඒක උරහිසේ කෙලවර දක්වා වෙනම ඇඳගෙන යන්න. අතරමැදින් පිටුපසට සම්බන්ධ කරන්නේ නැතුව පිටුපස අට්ටවමට සම්බන්ධ කරන්නේ නැතුව ඔය හැඩයට ඉදිරිපස අට්ටවම අඳින්න ඕනේ උරහිසේ කෙලවරට. ඔන්න දැන් ඉදිරිපස අට්ටවම තමයි අපි ඔය ඇඳගත්තේ. දැන් ඔයාලා මම අයි පෙන්නපු විදිහට ඉදිරිපස අට්ටවම ඇඳලා ඉවරලා මට ෆොටෝ එකක් එවන්න ඇඳපු කට්ටිය අඩුපාඩු තියෙනවා මම බලන්න. දැන් අපි මේ පිටුපස පොළ භාවිතා කරලා ඉස්සරහ පොළව හදමු. ඉස්සරහ පොළවේ මැදින් විවරයක් තියන්න ඕනේ කියලා මං කිව්වනේ. එහෙනම් ඉස්සරහා පළුවේ මැදින් විවරය සඳහා අපිට උවමනා වෙනවා ඇතුළට නැවෙන ප්‍රමාණය. ඉදිරිපස පළුවේ ඇතුළට නැවෙන ප්‍රමාණය බලවාටේ ඉඳන් හරස් අත පැත්තට. මේ ප්‍රමාණය ඉස්සලම අපි අරගන්නවා. දැන් රෙඩ් එක අද්දින් බලවාටේ ඉඳන් හරස් අත පැත්තට මම මේ කරන්නේ කොලයක. ඔයාලට පැහැදිලිව මේවා පේන්න ඕන නිසා ඔන්න 1යි කාලක් අරගන්නවා ඇතුළට නැවෙන ප්‍රමාණය සාමාන්‍ය කෙනෙකුට. හැබැයි මේක ලොකු එක්කෙනෙකුට නම් අඟල් 1.5ක් විතර ගන්න ඕනේ. පොඩි එක්කෙනෙකුට නම් අඟලක් විතර ඇති. දැන් ඔන්න මම 1යි කාලක ප්‍රමාණයක් මාක් කරනවා මේ සාමාන්‍ය කෙනෙකුට ගවම හදන සායි ප්‍රමාණය. 1යි කාලක් මේ විදියට රෙද්දේ බලවාට ඉඳන් හරස්සත පැත්තට ස්ථාන කීපයකින් මේ විදියට මාක් කරගන්න. ස්ථාන කීපයකින් මේ විදියට මාක් කරලා ඊට පස්සේ අපිට අරගන්න වෙනවා ඇතුල් නැන ප්‍රමාණයනේ ඔය ගත්තේ මැද විවරය සඳහා ඊට පස්සේ අපිට ඕමනා වෙනවා බොත්තම් වාසිය. ඒ කියන්නේ බොත්තම් දාන්න අපි වාසියක් වෙනම එකතු කරන්න ඕන මැද විවරය සඳහා බොත්තම් වාසිය. මේක සාමාන්‍ය කෙනෙකුට 8න් 5යි පොඩි ළමයෙකුට අඟල් භාගයක් විතර වගේ ලොකු එක්කෙනෙකුට ඒ කියන්නේ උස මහත කෙනෙකුට 3 කාලක් විතර බොත්තම් වාසිය සඳහා ගන්නවා. අපි මෙතන ගන්න 8න් 5යි. ඒ කියන්නේ අඟලකින් කුඩා කොටස් 5ක්. දැන් මේ විදිහට අර 1යි කාලයට අමතරව මෙන්න මේ විදිහට 8න් 5කුත් තව අරගන්න බොත්තම් වාසිය සඳහා ඊට පස්සේ අපිට පුළුවන් මේ 1යි කාල ලකුණු කරපු ඉර සහ 8න් 5 ලකුණු කරපු ස්ථාන හරහා රූල භාවිතා කරලා ඉරක් ඇඳ ගන්න. උඩ ඉඳන් පහළට මෙන්න මේ විදිහට අපි රූල තියලා ඉරක් ඇඳ ගන්නවා. දැන් මේ ඇතුළට නැවෙන ප්‍රමාණය සහ බොත්තම් වාසිය වෙන් කරගන්නේ අවශ්‍ය වෙන්නේ ඉදිරිපස මැදින් විවරයක් තියෙනවා නම් පමණයි. නැත්තම් අපිට මේ දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. ගවුමක් මහද්දෙන් ඉස්සරහා පළුවේ විවරයක් තියෙනවා නම් ඉස්සරහා පැත්තෙන් විවරයක් තියෙනවා නම් තමයි අපි මේවා වෙන් කරගන්න ඕනේ. නැත්තම් අපි මේවා වෙන් කරන්නේ නැතුව පිටිපස් පළුව වගේම රෙද්ද දෙකට නවලා ඉස්සරහා පළුවත් කපා ගන්නවා. දැන් ඔන්න අපි 1යි කාලට රේඛාවක් මේ විදිහට ඇඳගත්තා. ඒතුළු නැන ප්‍රමාණය මාක් කරලා ඊට පස්සේ 8න් 5ක් අපි ගත්ත බොත්තම් වාසිය එතන ඉඳන් ඉස්සරහට ඒ හරහත් රේඛාවක් ඇඳගන්න බොත්තම් වාසියේ ප්‍රමාණය 8න් 5යි අපි ගත්තේ.
ඊට පස්සේ දැන් ඔන්න මං බොත්තම් වාසීරත් මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට ඒ ඉර මත තමයි ඔය අඳින ඉර මත තමයි ඔයාලා නිවැරදිව කපාගත්තු පිටුපස් පළුව අරගෙන ඒ පිටුපස පළුවේ නැම්ම 8න් 5 ඉරට තියාගන්නේ. වෙයි ඔයාලට මේක ගන්න අමතක වෙයි 8න් 5 ප්‍රමාණය එහෙම ගන්න අමතකුනොත් වෙන්නේ ඉස්සරහා පළු දෙකම කපාගත්තොත් බොත්තම් වාසිය නැතුව ගවම හිර වෙයි බොත්තම් දැම්මට පස්සේ. බොත්තම් දාන්න නම් අපි වෙනම වාසියක් අරගන්න ඕනේ. මතක ඇතු මේ ප්‍රමාණය ගන්න විවරයක් තියලා බොත්තම් අල්ලනවා නම් දැන් ඔන්න මේ විදියට අපි පිටිපස් පළුවේ නැම්ම 8න් 5 ඉරට තියාගන්නවා. 8න් 5 ඉරට තියලා ඇල්පිනිති කීපයක් අපි ගහගමු. දැන් රෙද්ද කරද්දී විශේෂයෙන් නැතව වෙනස් වෙනවා. පිටිපස් පළුවේ ගාන්ටම තමයි අපි ඉස්සරහ පළුව කපාගන්නේ. ඒ නිසා මේ විදිහට ඇල්පිනිති කීපයක් ගහගන්න පළුව වෙනස් වෙන්නේ නැති වෙන්න 8න් 5 ඉරට හරියටම තියලා නැම්ම පිටිපස් පළුවේ නැම්ම 8න් 5 ඉරට තියලා තමයි ඇල්පිනිති ගහ ගන්න ඕනේ. රෙද්ද කරද්දී විශේෂයෙන් ඔයාලා මතක තියාගන්න රෙද්ද නැත්තම් එහෙම වෙනස් වෙනවා. මේ විදිහට 8න් 5 රේඛාවට තියලා ස්ථාන කිහිපයකින් ඇල්පිනිති ගහගෙන දැන් මම මුලින් කියපු විදිහට පිටිපස් පළුව තියලා ඉස්සරහ පළුව කපනකොට අපි ඉස්සෙල්ලම කරගත්ත දේ තමයි පිටිපස් පළුව මත මේ ඉදිරිපස අක්‍රම ඇඳගත්තේ. මේ අන්නේ අපි ඉදිරිපස අක්‍රම ඇතුලේ. හරිද? ගැඹුර වැඩි කරලා පිටිපස් පළුව මත ඉදිරිපස අක්‍රම ඇඳලා. හරිද? දැන් අපි මෙතන ඇඳගත්තු ඩාට් එක තියෙනවා පිටිපස් පළුවේ. ඩාට් එකත් මම වෙනස් වෙනවා කියලා. මෙතන ඇඳගත්තු පිටිපස කර දෙනවා. පිටිපස කර වෙනකොට ඉස්සරහා කරක් වෙනවා වගේ අදිනවා. දැන් ඔන්න වෙනස්කම් වලින් ඔන්න ඉස්සරහම මම මෙතන අක්‍රම වෙනස් කරලා ඇඳගන්න ඉන්නවා පිටිපස් පළුව මතම. දැන් ඉස්සරහ පළුව හදනකොට මුලින්ම වල කරන්න ඕනේ රෙද්ද කරන කට්ටිය ගෙලින්ම බලවාටිය. රෙද්ද බලවාටිය තමන්ගේ පැත්තට හරවලා තියාගන්න ඕනේ. දැන් මේවා හරි වැදගත් මේ මොකද රෙද්ද කපා ගන්නකොට මම මේ කියන දේවල් නෝට් කරගන්න. රෙද්ද බලවාටිය තමන්ගේ පැත්තට එන්න තියාගෙන තමයි ඉස්සරහ පළුවේ කපන්න ගන්න ඕනේ. ඉස්සරහ එක පළුවක් කපාන අනිත් එක පස්සේ බලන්න පුළුවන්. මෙහෙමයි බලවාටිය තමන්ගේ පැත්තට එන්න තියාගෙන ඉස්සරහ පළුවේ මැදින් විවරය සඳහා ඇතුළට නවන ප්‍රමාණය. හරිද? ඇතුළට බොත්තම් දාන්න දැන් මෙතන විවරයක් තියෙනවා මෙහිම ඇතුළට නවන ප්‍රමාණය. වැඩි විවරයක් තියෙනවා අපි ඇතුළට නවන ප්‍රමාණය. හරි. ඒ ඇතුළට නැවෙන ප්‍රමාණය හැටි තමයි 1.4 ප්‍රමාණයක් මම කියන්නේ දිගට වෙන් කරන්නේ. ওই පිටිපස් වල උසට අඟල් 1.4 විතරක් දිගට මනින්නේ. 1.4. හරිද? ඒ 1.4 ඇතුළට නවනවා ඉස්සරහ පළුව. පළු දෙකට මේ ප්‍රමාණය නවනවා. ඊළඟට වෙන් කරන්න ඕනේ බොත්තම් දාන්න 8.5 වාසිය. හරිද? ඒ කියන්නේ බොත්තමක් දාන්න නම් වාසියක් අපි තියන්න ඕනේ. බොත්තමක් දාන්න වාසියක් තියන්න. දැන් මේ බලන්න දැන් මෙතන මම මේ අඳන් ඒ ටී-ෂර්ට් එකේ මේ බලන්න බොත්තම දාපු තැන ඉඳන් ඉස්සරහට ප්‍රමාණයක් තියෙනවා මේ. බොත්තම දාපු තැන ඉඳන් ඉස්සරහට ප්‍රමාණයක් තියෙනවානේ. ඒකට තමයි කියන්නේ බොත්තම වාසිය කියලා. හරිද? බොත්තම දාන්න නම් අපි වාසියක් අරගන්න ඕනේ. මෙතන මේ තියෙන බොත්තම ඉඳන් ඉස්සරහට වාසිය. ඒතර අපි මේක ගවුමක් මහුවත් බ්ලවුස් එකක් මහුවත් ඒ වාසිය තියන්න ඕනේ. ෂර්ට් එකක් මහුවත් බොත්තමක් දානවා නම් වාසියක් තියන්න ඕනේ. දැන් ওই වාසිය වෙන් කරන්න අමතක වුණොත් වෙන්නේ ඔයාලට ඉස්සරහ පළු දෙකටම වාසිය තියන්න බැරි වුණොත් ඒතර බොත්තම් දැම්මට පස්සේ ඔයාලා බොත්තම් අලලා බොත්තම් දැම්මට පස්සේ මොකද වෙන්නේ ගවුම හිරෙනවා. එහෙම නැත්නම් දවස් එක හිරෙනවා මේ ෂර්ට් එක හිරෙනවා. අද මේ බොත්තම් අලලා ඉවරලා ඊට පස්සේ ඔක අඳිනකොට මේ මට බොත්තම් වාසිය තියන්න බැරි වුණා නේ ඒකෙන්ද මම බොත්තම් දාන්නේ නැහැ මෙහෙම නිකන් අරගෙන යනවා කියලා අරගෙන යන්නේ නේද? මොකද කරන්නේ බලෙන් වාසියක් අරගෙන ඔයාලා බොත්තම් දානවා. බොත්තම් වාසිය තියන්න අමතක වුණා කියලා ඔක අඳින්න නැතුව ඉන්නේ නැහැ. කොහොම හරි ඉර කරලා හරි බොත්තම් දාගන්න තමයි බලන්නේ. එතකොට ගවම අදින්නම වෙයි. ඒකෙන්ද වාසියක් අරගෙන වාසියක් වෙන් කරගෙන තමයි බොත්තම් දාන්නේ. හරිද? ඒක බොත්තම් දාන්නේ නැත්නම් අපි මෙදින් විවරයක් තියන්නේ නැත්නම් මේ 1.4 සහ 8.5 දෙකම වැඩක් නෑ. එතකොට අපි කරන්නේ සාමාන්‍ය පිටිපස් පොළ හදාගත්ත විදිහටම රෙද්ද දෙක නවලා නැම්මක් තමයි මෙතනට ගන්න ඕනේ. එහෙනම් ඉස්සරහ බලු මැදට නැම්මක් ඉන්න රෙද්ද දෙක නවා ගන්න. හරිද? මේවා අවශ්‍ය නැහැ. 1.4 අවශ්‍ය නැහැ ඉස්සරහ ඕපන් එකක් තියන්න නැත්තම්. හරිද? දැන් එතකොට මම කිව්වේ 1.4 මේ 1.4 දිගට වෙන් කරන්න ඊට පස්සේ 8.5 වෙන් කරන්න දිගට. හරි ඕක වෙන් කරගෙන ඉන්න ඊට පස්සේ තමයි පිටිපස් වල හදාගත්ත පිටිපස් වල අරගෙන මෙන්න මේ හරියටම මේ 8.5 එකට තමයි පිටිපස් වල නැම සෙට් කරගන්න. දැන් පළු තියාගන්නකොට යකට ගන්න ඕනේ. අනිවාර්යයෙන් පුරුදු වෙන්න මේ යට ගන්න පිටිපස් වල ගන්නකොට සර්
ඉදිරිපිට ඉදිරිපස මේ විවරයක් තියන්නේ නැතුව පිටිපසට ෂිපර් එකක් අල්ලනවා නම් කොහොමද වාසිය තියන්නේ? පිටිපස්ස මැද්දට අපි වෙන් කරන්න ඕනේ අඟලක වගේ ප්‍රමාණයක්. අඟල් භාගයක්වත් පිටිපස්ස වල නෑ. මේ වෙන් කරේ අපි මේ වගේ අඟලක වගේ ප්‍රමාණයක් මැදින් වෙන් කරලා ඊට පස්සේ පිටිපස්ස වල දාන්න කියන ගන්න. හරි හරි. ඔතන විවරයක් තියෙන්න ඕනේ නෑනේ. ඉතින් ඔය ඇහුවේ මොකක්ද තියන්න ඕනේද නැත්නම් මොකද? ඔව් තියන්නේ නැතුව මේ දිගටම ගන්න පුළුවන්. ඔව් විවරයක් තියන්න නැතුව නැත්නම් ඒ දිගට කිසි ප්‍රශ්නයක් නෑ ගන්න පුළුවන්. දැන් ඇයි ළමයි ඉතින් මේ විවර මහාන හැම ගවමකට විවරයක් තියන්න නැත්නම් ඔය බලන්න බතික් ගවමක් ගත්තා. ඔය බතික් ගවම වල එහෙම ඕපන් එකක් නෑනේ මෙරි නේද? ඕපන් තියන්න ඕනේ. ඕපන් එක තියන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. අපිට ඕපන් එක තියන්න නැතුව ගවම නෙවෙයි. අර වස්තු තියෙන්නේ ඕපන් එකක් තියන්න නැතුව දැන් හිරට වගේ මහකන්නේ ගවම වල නම් පිටිපස්සට ඕපන් එකක් නෑ. ඉස්සරහට ඕපන් වෙන්නේ ගවම අරිනවා. ඒ මුල පිටිපස්සේ ෂිපර් එකක් දාන්න පුළුවන්. පුළුවන්. ඔය වුණොත් පිටිපස්සෙන් ෂිපර් එකක් දාලා හදා ගන්න ඕනේ පිටිපස්සෙන්. දැන් ඉස්සරහට බලමුකෝ අපි ඒවා කියලා දෙන්නත්. දැනට ඉතින් ඔයාලට කැමති නම් දැන් මම ඔයාලට මහන්න ඕන නම් ඉස්සරහ ඕපන් එක නැතුව ඉතින් මහගන්න පුළුවන් මේ ප්‍රශ්නය නෑ. නමුත් මේක ඕපන් එකක් තියලා ඉතින් මහගන්න කැමති නම් ඉතින් එහෙම පුළුවන් නම් කරගන්න. අගපැත්තට නම් ඉතින් ඉස්සරහ ඕපන් එක තියන්න තු ගන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ මේ වගේ දෙයක් දැනගන්නත් එපා. ඉතින් ඕපන් එකක් තියෙනවා නම් කොහොමද මොකද්ද කරන්න ඕනේ කියන එක. ඒ ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි මම මේක මේ විදිහට කියලා දෙන්නේ. මේ ඕපන් එකක් නැත්තම් කරන්න තියෙන්නේ ඔයාලට මේ දෙකම නැතුව නැම්මක් කියන්න ගන්න. එච්චරයි. ඒතකොට ඒකේ මට අමුතෙන් කියලා දෙන්න දෙයක් නෑ. පිටිපස් වල දාන්නම පිටිපස් වල කැපුවා වගේම රෙද්ද දෙක නවල නැම්මක් එක කපා ගත්තාම හරි. හැබැයි ඉතින් විවරයක් තියෙනකොට මේ දේවල් ගන්න ඕනේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මම මේක ඔයාලට කියලා දෙන්නේ. හරි. දැන් පිටිපස් පොළොව තියලා මේකෙන් පිටපත් කරගන්න මෙන්න මේවා. පිටිපස් පොළොව නැම්ම මේ ඉරට තියලා අටින් පහේට තියලා ඇල්පෙඩි දෙක තුනක් ගහගන්න. හරිද? ඇල්පෙඩි දෙක තුනක් ගහගෙන ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඇල්පෙඩි අනිවාර්යෙන් දෙක තුනක් ගහගන්න නැත්නම් වෙනස් වෙනවා. උඩින් එකයි මැදින් එකයි යටින් එකයි ගහගන්න. මේ ඉරට සෙට් කරලා මේ එකයි කාර්යය මේ අටින් පහේට. ඒතකොට ඔයාලා පිටිපස් පොළොවේ නැම්ම තියෙනවනේ මේ ඉර මත. නැම්ම මේ ඉරට සෙට් කරලා තියෙනවා. ඒකල අපි කාබන් කොලයක් කැටින් දාලා පිටපත් කරගන්න මේ පිටිපස් පොළොවේ යටට මෙන්න මේ උරේසේ ඉහළ ස්ථානයේ උරේසේ පටන් ගන්න තැන. එතන කතරයක් දාලා මාක් කරගන්න පෙන්සල් එකේ. උරේස පටන් ගන්න තැන පෙන්සල් එකේ කතරයක් දාලා මාක් කරගන්න. ඊට පස්සේ උරේස අවසන් වෙන තැන කතරයක් දාලා මාක් කරගන්න පෙන්සල් එකේ. පෙන්සල් එකේ හරි බෑන් එකේ මාක් එකක් දාගන්න. දැන් මෙතන තියෙන උඩින් මෙහුම් වාසි භාගය. මේ මෙහුම් වාසි භාගය නෙමෙයි මම කියන්නේ. ඒක මෙහුම් වාසි උතර පිටපත් කරන්න යන්න එපා. මෙහුම් වාසියට වාසි කියන්නේ. මේ ඇඳපු ඉර උරේසන ඇඳපු ඉර මේ තියෙන්නේ. ආන්නේ ඉරේ ආරම්භක ස්ථානයේ අවසන් ස්ථානයේ පෙන්සල් එකකින් මාක් කරන කතරයක් ගන්නවා. කතරයක් දාලා මාක් කරනවා. ඊට පස්සේ මෙතන අක්‍රම දෙකක් වෙනවා. උඩින්ම මේ මුලින්ම තියෙන පිටිපස අක්‍රම. මේ යටින් තියෙන ඉදිරිපස අක්‍රම. ආයෙනවා මොකද්ද පිටපත් කරන්න ඕනේ දැන් ඉදිරිපස් පොළොව මේ පස්සෙන් ගත්තු ඉදිරිපස අක්‍රම. මේ අතරින් එනගත්තු ඉදිරිපස අක්‍රම. අන්න ඒ රේඛාව කාබන් කොලයක් යටින් දාලා මේ පළු උස්සලා කාබන් කොලය යටින් දාලා මේක පිටපත් කරගන්නවා. හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ඩාට් එකේ ස්ථාන 4 පෙන්සල් එකකින් මාක් කරගන්නවා. කාබන් කොලයක් යටින් දාලා මේ ස්ථාන 4 සම්පූර්ණ ඩාට් එක අදින්න එපා. සම්පූර්ණ ඩාට් එක අදින්න එපා කියන්නේ සම්පූර්ණ ඩාට් එක ඇඳුත් පිටිපස් පොළොවේදී මේ ඉස්සරහා පොළොවේදී ඩාට් එක වෙනස් කරන්න ඕනේ. ඩාට් එක වෙනස් කරන්න. ඒක ඩාට් එක වෙනසක් කරන්න දෙන්න සම්පූර්ණ ඩාට් එක අදින්න එපා. ඩාට් එකේ මේ ස්ථාන 4 විතරක් පිටපත් කරනවා. මොනවද ස්ථාන 4? ඩාට් එක ආරම්භ වෙන තැන, ඩාට් එක අවසන් වෙන තැන, ඩාට් එකේ දෙපැත්ත. හරිද? එතකොට මේකේ වෙනස් කරලා කොහොමද අදින්නේ කියන එක මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. මේ සම්පූර්ණ ඩාට් එක එතකොට යටට පිටපත් කරන්නේ නැහැ. හරිද? එතකොට මේ ස්ථාන 4 විතරයි පිටපත් කරලා තියෙනවා. මේව නැහැ. මේව ඕනේ නැහැ. ඔන්න ඔය විදිහට ওই ස්ථාන 4 විතරක් පිටපත් කරාම හරි. මේ අත්‍රෝම් දෙකෙන් මේ ඇතුලෙන් එන පත්‍රම තමයි පිටපත් වෙන්නේ. දැන් මෙතන මේ තියෙන අත්‍රෝම් වෙන්නේ නැහැ. ඩීජේ. හරි? මෙවුමාසේ ඒවා පිටපත් කරන්නේ නැහැ. ඊළඟට ඔයාලා පිටිපස් පොළවේ ගානට අංශය පැත්තෙන් කපා ගන්න. ආයේ පිටපත් කරන්න දෙයක් නැහැ. පිටිපස් පොළවේ ගාන මේ පැත්ත කපන්න. යටින් කපා ගන්න. පිටිපස් පොළවේ ගාන. හැබැයි මම දැක්ක සමහර අයගේ මේ අංශය පැත්ත මෙතන මේ වාටි හැඩ කරනකොට මෙහෙම ඔන්න ඔය මුල්ල විතරක් පොඩ්ඩක් කොහොම හැඩ කරලා තියෙනවා. එහෙම මුල්ල විතරක් හැඩ කරලා හරියන්නේ නැහැ. ඒක හැඩ කරනවා ටිකක් මොකද දිගට
හැඩේ වෙන විදිහට හදා ගන්න ඕනේ. මුල්ල විතර නිකන් හැඩ කරලා කපලා තියෙනවා වැරදි. පොඩ්ඩක් මේක දිගට හැඩ කරගන්න ඕනේ. දිගට එනකොට. හරි. දැන් හරි කමන්නේ පිටිපස්ස වල ඉස්සරහ වල දෙකම හදා ගන්න විදිහට. හොඳයි. මේ පිටිපස්ස කර වැඩකුත් නෑ ඉස්සරහට. ඒක පිටපත් කරන්නත් එපා. හරි. ඔය ටික එහෙනම් දැන් කරන්නකෝ බලන්න. කාබන් කලර් කැගෙන් දාලා මම අර වීඩියෝ එක ක්‍රියාත්මක කරලා ප්ලේ කරලා පෙන්නන්න. මම ඔන්න බෝඩ් එකේ අඳලා තියෙනවා. ඔය පිටපත් කරන්න ඕනේ දේවල් ටික. පිටිපස්ස වල ගාන යටිනේ අංශය පැත්තේ කපා ගන්න. පිටිපස් පොළවේ නැම්ම 8න් 5 ඉරට තියා ගන්නවා. 8න් 5 ඉරට තියලා ඇල්පෙන්ඩිති කීපයක් අපි ගහගමු. දැන් රෙද්ද කරද්දී විශේෂයෙන් නැත්තම් වෙනස් වෙනවා. පිටිපස් පොළවේ ගානටම තමයි අපි ඉස්සරහ පොළව කපාගන්නේ. ඒ නිසා මේ විදිහට ඇල්පෙන්ඩිති කීපයක් ගහගන්න. පළුව වෙනස් වෙන්නේ නැති වෙන්න 8න් 5 ඉරට හරියටම තියලා නැම්ම පිටිපස් පළුවේ නැම්ම 8න් 5 ඉරට තියලා තමයි ඇල්පිටිති ගහ ගන්න ඕනේ. රෙද්ද කරද්දී විශේෂයෙන් ඔයාලා මතක තියාගන්න රෙද්ද නැත්තම් එහෙම වෙනස් වෙනවා. මේ විදිහට 8න් 5 රේඛාවට තියලා ස්ථාන කිහිපයකින් ඇල්පිටිති ගහගෙන ඊට පස්සේ අපි මේක දැන් කපා ගන්නවා. කපන්නේ යටින් සහ අංශයේ පැත්තෙන් විතරයි දැනට. මේ පළුවේ ගානට කියන්නේ පිටිපස් පළුවේ ගානට මෙන්න මේ විදිහට අපි යටින් කපා ගන්නවා. එතකොට පිටිපස් පළුව වැරදි නම් ඉස්සරහ පළුවත් වැරදි විදිහට කපන්න වෙන්නේ. නිසා නිවැරදිව පිටිපස් පළුව හදලා තියෙන්න ඕනේ. ඔන්න දැන් මේ විදිහට යටින් කපා ගත්තා. ඊට පස්සේ අංශයේ පැත්තෙනුත් මම කපනවා පිටිපස් පළුවේ ගානට. අංශයේ පැත්තෙනුත් මේ විදිහට පිටිපස් පළුවේ ගානට කපා ගන්න. අත්‍රවුම දක්වා අංශයේ පැත්තෙන් කපන එක කපලා නවත්තන්න. මෙන්න මේ විදිහට අත්‍රවම දක්වාම කපන්න. කිහිලි කඩ ළඟට එනකල් කපන්න. කපලා නවත්තන්න. ඊට පස්සේ මම කාබන් කොලයක් අරගෙන පිටිපස් පළුවෙන් ඉස්සරහා පළුව සඳහා පිටපත් කරගන්නවා. මෙතනින් විශේෂයෙන්ම මෙන්න මේ ඇතුලෙන් ඇඳගත්තු ඉදිරිපස අත්‍රවම ඒක යටට පිටපත් කරගන්න ඕනේ. මේ විදිහට පිටපත් කරගන්න ඉදිරිපස අත්‍රවම කාබන් කොලයක් යටින් දාලා කාබන් තියෙන පැත්ත යටට හරවලා කාබන් කොලේ දාගන්න. ඊට පස්සේ උරේස අවසන් වෙන තැනයි උරේස පටන් ගන්න තැනයි මේ ස්ථාන දෙකත් පිටපත් කරගන්න. ඊට පස්සේ ඩාට් එක අපිට පිටපත් කරගන්න වෙනවා. හැබැයි සම්පූර්ණම නෙමෙයි. ඩාට් එකේ ස්ථාන 4. ඒ කියන්නේ ඩාට් එක ආරම්භ වෙන තැන, ඩාට් එකේ දෙපැත්ත, ඩාට් එකේ අවසානය. මොකද ඒ ටික විතරක් අපි ගන්න සම්පූර්ණ ඩාට් එක අඳින්න නැතුව ඉදිරිපස ඩාට් එක වෙනස් වෙන නිසා. එවන මම පෑනෙන් අර කාබන් කොලේ පිටපත් කරගත්තා. ඒවා ඇඳලා පෙන්නන්න මේ තියෙන ඉදිරිපස අත්‍රවම. ඊටස් මෙතන අපි උරහිස මාක් කරා පටන් ගන්න තැන අවසන් වෙන තැන එන ඩාට් එකේ ස්ථාන 4ක් මාක් කරා අපි කාබන් කොලේ තියලා. දැන් අපිට පුළුවන් පිටිපස් පළුව අයින් කරගන්න. පිටිපස් පළුව මෙන්න මේ විදිහට පොඩ්ඩක් අයින් කරලා මම ඔයාලට වෙන්න ඩාට් එකේ ස්ථාන 4 මාක් කරා. ඔන්න දැන් ඩාට් එකේ ආරම්භක තැනයි අවසන් වෙන තැනයි මේ විදිහට යා කරගන්න රූල තියලා. ඊට පස්සේ ඩාට් එක අඳින්න කලින් කප් පොයින්ට් එකේ ඉඳන් ඩාට් එකේ ආරම්භය සඳහා ඉදිරිපස් පළුවට පහත් කරන ප්‍රමාණය අඟල් 1.5ක්. මේ විදිහට අඟල් 1.5ක් පහත් කරනකොට මහත් එක්කෙනෙකුට අංකමාරක් විතර පහත් කළා තමයි ඩාට් එක අඳින්නේ ඉදිරිපස් පළුව සඳහා. මොකද පිටිපස් පළුවේ ඩාට් එක ආරම්භ වෙච්ච තැනින්ම නෙමෙයි ඉස්සරහා ඩාට් එක ආරම්භ වෙන්න ඕනේ. අනිවාර්යෙන් පහත් කළා තමයි ඩාට් එක අඳින්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට 1.5ක්, ලොකු එක්කෙනෙකුට 1.5ක් විතර පහත් කළා ඩාට් එක අඳින්න. ඊට පස්සේ අපි මේ විදිහට උරහිස යා කරනවා. උරහිස තැන් දෙක. දැන් උරහිස ඉහළ ස්ථානයේ තමයි මේ තියෙන්නේ. එතන ඉඳන් පල්ලෙහාට ගන්නවා ඉදිරිපස කරගැඹුර. මේක Tamanට කැමති ප්‍රමාණයක් මිම්ම හැටියට මැනලා තියෙන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රමාණයක් ඉදිරිපස් කරගැඹුර හැටියට මැනගෙන ඇති.
මයිනේදී මං කියලා දුන්නනේ ඒක බලා ගන්න වීඩියෝ එක. දැන් මේ වෙනකොට පිටිපස් පොළවත් හදලා ඉවරයිනේ. ඒක බලා ගන්න බලපු නැති අය මේ වීඩියෝ දෙකම බලා ගන්න. දැන් ඔන්න කරගෙමර මම මාක් කරන පල්ලහැට මම 6ක් කරන් තියෙනවා. එතකොට ඒ පහලට අඳින ඉර මත මං 6යි ගන්න. ඊට පස්සේ අංශේ පැත්තුනුත් මං කපනවා පිටිපස් පොළවේ ගානට. අංශේ පැත්තුනුත් මේ විදිහට පිටිපස් පොළවේ ගානට කපා ගන්න. අත්‍රවුම දක්වා අංශේ පැත්තෙන් කපන එක කපලා නවත්තන්න. මෙන්න මේ විදිහට අත්‍රවුම දක්වාම කපන්න. කිහිලි කඩ ළඟට එනකල් කපන්න. කපලා නවත්තන්න. ඊට පස්සේ මම කාබන් කොලයක් අරගෙන පිටිපස් පළුවෙන් ඉස්සරහා පළුව සඳහා පිටපත් කරගන්නවා. මෙතනින් විශේෂයෙන්ම මෙන්න මේ ඇතුලෙන් ඇඳගත්තු ඉදිරිපස අත්‍රවුම ඒකේ යටට පිටපත් කරගන්න ඕනේ. මේ විදිහට පිටපත් කරගන්න. ඉදිරිපස අත්‍රවුම කාබන් කොලයක් යටින් දාලා කාබන් තීර පැත්ත යටට හරවලා කාබන් කොලේ දාගන්න. ඊට පස්සේ උරේස අවසන් වෙන තැනයි උරේස පටන් ගන්න තැනයි මේ ස්ථාන දෙකත් පිටපත් කරගන්න. ඊට පස්සේ ඩාට් එක අපිට පිටපත් කරගන්න වෙනවා. හැබැයි සම්පූර්ණම නෙමෙයි. ඩාට් එකේ ස්ථාන 4. ඒ කියන්නේ ඩාට් එක ආරම්භ වෙන තැන, ඩාට් එකේ දෙපැත්ත, ඩාට් එකේ අවසානය. මොකද ඒ ටික විතරක් අපි ගන්න සම්පූර්ණ ඩාට් එක අඳින්න නැතුව ඉදිරිපස ඩාට් එක වෙනස් වෙන නිසා. එවන මම පෑනෙන් අර කාබන් කොලේ පිටපත් කරගත්තු ඒවා ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන ඉදිරිපස අත්‍රවුම. ඊටස් මෙතන අපි උරහිස මාක් කරා පටන් ගන්න තැන අවසන් වෙන තැන එන ඩාට් එකේ ස්ථාන 4ක් මාක් කරා අපි කාබන් කොලේ තියලා. දැන් අපිට පුළුවන් පිටිපස් පළුව අයින් කරගන්න. පිටිපස් පළුව මෙන්න මේ විදිහට පොඩ්ඩක් අයින් කරලා මම ඔයාලට වෙන්න ඩාට් එකේ ස්ථාන 4 මාක් කරා. ඔන්න දැන් ඩාට් එකේ ආරම්භක තැනයි අවසන් වෙන තැනයි මේ විදිහට යා කරගන්න රූල තියලා. ඊට පස්සේ ඩාට් එක අඳින්න කලින් කප් පොයින්ට් එකේ ඉඳන් ඩාට් එකේ ආරම්භය සඳහා ඉදිරිපස් පළුවට පහත් කරන ප්‍රමාණය අඟල් 1යි කාලක්. මේ විදිහට අඟල් 1යි කාලක් පාත් කරනකොට මහත එක්කෙනෙකුට අංකහමාරක් විතර පාත් කළා තමයි ඩාට් එක අඳින්නේ ඉදිරිපස් පළුව සඳහා. මොකද පිටිපස් පළුවේ ඩාට් එක ආරම්භ වෙච්ච තැනින්ම නෙමෙයි ඉස්සරහා ඩාට් එක ආරම්භ වෙන්න ඕනේ. අනිවාර්යෙන් පාත් කළා තමයි ඩාට් එක අඳින්න ඕනේ. තුමාසියක් අරගන්න ඕනේ. ඉතින් මතක ඇතු මේ හරි දැන් ඔයාලා මේ ටික පිටපත් කරලා ඉවරයිද? දැන් මම කියපු විදිහට ඔය උරේස තීන ස්ථානයේ උරේස පාල ස්ථානයේ ඊට පස්සේ ඩාට් එකේ මේ ස්ථාන 4 පිටපත් කරලා තියෙන්න ඕනේ. ආංශයේ පැත්තයි යටයි මම කියව පළුවේ ගන්න කපා ගන්න කියලා. ඒ ආංශයේ පැත්තයි යටයි පළුවේ ගන්න කපලා තියෙන්න ඕනේ. ඒකට ගැටලුවක් නැහැ. දැන් ඔයාලට ඉස්සරහා පළුවේ වෙනස් කරලා අඳින්න ඕන දේවල් ටික මම දැන් කියන්නම්. මෙතන එකල් හරියද තව කරගන්න ඉන්නවද කට්ටිය? මෙතන එකල් හරියද කරපු නැති අය ඉන්නවද කියන්න. ඔව් සර් තාම කරගත්තේ නැහැ. හරි මට කරගෙන ඉවලා කියන්න. කරගත්තට පස්සේ ආයි රෙකෝඩින් පොඩ්ඩක් දාන්න බෑයි සර්. හරි ගන්න හරි. දැන් රෙකෝඩින් එකේ එන්න මේ වන්න හරියට පැහැදිලි නෑ. ඇඳලා ආපහු එවන්න ඊට පස්සේ. හරි කොහොමද රෙකෝඩින් එක දානවා. ඔයාලට පෙරන් ගන්න බැරි අනිත් දර වගේ රෙකෝඩින් එක ගන්න පුළුවන්. රෙකෝඩින් එක බලලා හො කරගන්න පුළුවන්. ගැටලුවක් නෑ. රේටින් හොඳ මේ උරහිසේ ඉහළ ස්ථානයේ පහළ ස්ථානය කියන්නේ මැහුම් වාසි නැතුව තියෙන එකද සර්? අනිවාර්යයෙන් මම ඒක මැහුම් වාසි නැතුව මම දැන් වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා දෙන්න බලන්නකො හොය. හරි.
සහ අංශයේ පැත්තෙන් විතරයි දැනට. මේ පළුවේ ගානට ඒ කියන්නේ පිටිපස් පළුවේ ගාන අංශයේ පැත්තෙන් කපන එක කපලා නවත්තන්න. ඒක යටට පිටපත් කරගන්න ඕනේ. මේ විදිහට පිටපත් කරගන්න ඉදිරිපස අට්ටවම කාබන් කොලයක් හැටින් දාලා කාබන් තියෙන පැත්තේ යටට හරවලා කාබන් කොලේ දාගන්න. ඊට පස්සේ උරේස අවසන් වෙන තැනයි උරේස පටන් ගන්න තැනයි මේ ස්ථාන දෙකත් පිට කීලි කඩ ළඟට එනකල් කපන්න කපලා නවත්තන්න. ඊට පස්සේ මම කාබන් කොලයක් අරගෙන පිටිපස් පළුවෙන් ඉස්සරහා පළුව සඳහා පිටපත් කරගන්නවා. මෙතනින් විශේෂයෙන්ම මෙන්න මේ ඇතුලෙන් ඇඳගත්තු ඉදිරිපස අත්වවම ඒක යටට පිටපත් කරගන්න ඕනේ. මේ විදිහට පිටපත් කරගන්න ඉදිරිපස අත්වවම කාබන් කොලයක් යටින් දාලා කාබන් තියෙන පැත්ත යටට හරවලා කාබන් කොලේ දාගන්න. ඊට පස්සේ උරේස අවසන් වෙන තැනයි උරේස පටන් ගන්න තැනයි මේ ස්ථාන දෙකත් පිටපත් කරගන්න. ඊට පස්සේ ඩාට් එක අපිට පිටපත් කරගන්න වෙනවා. හැබැයි සම්පූර්ණම නෙමෙයි. ඩාට් එකේ ස්ථාන 4. ඒ කියන්නේ ඩාට් එක ආරම්භ වෙන තැන, ඩාට් එකේ දෙපැත්ත, ඩාට් එකේ අවසානය. මොකද ඒ ටික විතරක් අපි ගන්න සම්පූර්ණ ඩාට් එක අඳින්න නැතුව ඉදිරිපස ඩාට් එක වෙනස් වෙන නිසා. එවන මම පෑනෙන් අර කාබන් කොලේ පිටපත් කරගත්තු ඒවා ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන ඉදිරිපස අට්ටවම. ඊටස් මෙතන අපි උරේස මාක් කරා පටන් ගන්න තැන අවසන් වෙන්න තැන එන ඩාට් එකේ ස්ථාන 4ක් මාක් කරා අපි කාබන් කොලේ තියලා. දැන් අපිට පුළුවන් පිටිපස් පළුව අයින් කරගන්න. පිටිපස් පළුව මෙන්න මේ විදිහට පොඩ්ඩක් අයින් කළා මම ඔයාලට වෙන්න ඩාට් එකේ ස්ථාන 4 මාක් කරා. ඔන්න දැන් ඩාට් එකේ ආරම්භක තැනයි අවසන් වෙන තැනයි මේ විදිහට යා කරගන්න රූල තියලා. ඊට පස්සේ ඩාට් එක අඳින්න කලින් කප් පොයින්ට් එකේ ඉඳන් ඩාට් එකේ ආරම්භය සඳහා ඉදිරිපස් පළුවට පහත් කරන ප්‍රමාණය අඟල් 1යි කාලක්. මේ විදිහට අඟල් 1යි කාලක් පාත් කරනකොට මහත එක්කෙනෙකුට අංකහමාරක් විතර පාත් කළා තමයි ඩාට් එක අඳින්නේ ඉදිරිපස් පළුව සඳහා. මොකද පිටිපස් පළුවේ ඩාට් එක ආරම්භ වෙච්ච තැනින්ම නෙමෙයි ඉස්සරහා ඩාට් එක ආරම්භ වෙන්න ඕනේ. අනිවාර්යෙන් පාත් කළා තමයි ඩාට් එක අඳින්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට 1යි කාලක්, ලොකු එක්කෙනෙකුට එකහමාරක් විතර පාත් කළා ඩාට් එක අඳින්න. ඊට පස්සේ අපි මේ විදිහට උරහිස යා කරනවා. උරහිස තැන් දෙක. දැන් උරහිස ඉහළ ස්ථානයේ තමයි මේ තියෙන්නේ. එතන ඉඳන් පල්ලෙහාට ගන්නවා ඉදිරිපස කරගැඹුර. මේක Tamanට කැමති ප්‍රමාණයක් මිම් හැටියට මැල්ලලා තියෙන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රමාණයක් ඉදිරිපස් කරගැඹුර හැටියට මැනගෙන ඇති. මයිනේදී මං කියලා දුන්නානේ ඒක බලා ගන්න වීඩියෝ එක. දැන් මේ එනකොට පිටිපස් පොළවත් හදලා ඉවරයිනේ. ඒක බලා ගන්න බලපු නැති අය මේ වීඩියෝ දෙකම බලා ගන්න. දැන් ඔන්න කරගැඹුර මම මාක් කරන පල්ලෙහාට මම 6ක් අරන් තියෙනවා. එතකොට ඒ පහලට අඳින ඉර මත මම 6යි ගන්න. ඊට පස්සේ ඒ ස්ථානය හරහා මේව හරහාට ඉරක් අඳිනවා. දැන් මෙන්න මේ විදිහට මම ඉස්සෙල්ලාම ඔයාලට රවුම් කර අඳින විදිය කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට රවුම් කරක් ඇඳ ගන්න ඕනේ. කර රවුමට එන විදිහට ඇඳ ගන්න. දැන් මෙතන පිටපත් කරලා තියෙන්න ඕනේ ඩාට් එකේ ආරම්භක ස්ථානයේ ඩාට් එකේ අවසන් වෙන ස්ථානයේ ඉස්සරහම ඩාට් එකේ අපි මේ මැදේ යා කර ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඩාට් එක අලුතෙන් ආයේ මේකට අදින්න ඕනේ වෙනවා. අර ඩාට් එක සම්පූර්ණයෙන් පිටපත් කරලා වැරදිලා මම මේ කලින් එකේ ඩාට් එකකින් ගන්න එකේ ස්ථාන 4 විතරයි. ඊට පස්සේ පිටපත් වල ආකට අරගෙන තමයි ඩාට් එක අඳින්නේ. මෙතන අපි පාස් කරන කොච්චරද අඟල් 1යි කාලක්. මහත එක්කෙනෙක් නම් එකමාරක් විතර උනත් කවන්නේ නැත්නම් 1යි කාලය ඇති. ඊට පස්සේ ඩාට් එක දෙපැත්තේ යා කරගන්න. ඒක රූල తీරේ යා කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තමයි ඉදිරිපස්ස කරා අඳින්න ඕනේ මේ ටික ඇඳලා ඉන්න ඉස්සෙල්ලා.
හරිද මේ ටික දැන් ඔය ඉදිරිපස අත්ව මේ පිටපත් කරලා තියෙන මේ උරේස ඩාර්ට් එක මේ විදිහට අපි කරන්නේ. ඊට පස්සේ මම කියලා දෙන්නම් ඉදිරිපස කරන්නේ මේ විදිය. හරි ඊට පස්සේ ඔයාලා බලන්න ඔයාලා ගත්ත මිනිවල ඔයාගේ ඉදිරිපස කරගෙන තියෙන කියලා බලන්න. හරි ඉදිරිපස කරගෙන වෙන මැන්න අපි. ඒ කියන්නේ අර මේ වයින්කොට මෙතන ටේප් එක බෙල් අයින්ට තියලා එතනින් නම් ටේප් එක පල්ලයට දාලා අවශ්‍ය කරගෙන බුද. පෑනක් කරේ පෙන්සලක් කරේ මේ ආහාර දෙලා මං කිය කරගෙන වයින් කියලා ඉස්සර පැත්තේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය ආන්නේ මැනගත්තු කරගෙන ඉදිරිපස කරගෙන කියලා පළවෙනි මින්ම මැන්නේ. ආගේ මින්ම මෙතනින් පල්ලයට කෙලින් ඉරක් ඇදලා. කෙලින් ඉරක් අදින්න ඕනේ. මේ විදිහට පල්ලයට කෙලින් ඉරක් අදින්න. හරිද? ඔයාගේ දැන් ඉදිරිපස කරගෙන 6යි නම් 6ක් පල්ලෙන් මාක් කරන්න මෙතන ඉඳන්. අපිට 6යි මේ හැරෙද කියලා. අන්න 6 වෙනකන් මාක් කරලා ඊට පස්සේ මෙහෙම හරහාට ඉරක් අදිනවා ඔන්න ඔය විදිහට. දැන් මෙතන කොටුවක් හැදෙනවනේ. මෙන්න මේ කොටුව ඇතුළත මම ඉස්සර රවුන්ඩ් කරන විදිහ කියලා දෙන්නම්. තව ආයෙත් කැමති කරක් කියලා ගන්න පුළුවන් ස්වීට් කාඩ් කරක් හරි බෝ කරක්. ඔය කොටුව ඇවිල්ලා හතරස් කොටුවක් නේද එන්නේ නිකන් ඇදේට වගේ හිටින්නේ නෑ නේද? නෑ. ඒ මේ පල්ලට අදිනේ ඉරක් කෙලින් අදින්නේ මෙතන හරහාට අදින ඉරක් කෙලින් අදින්නේ. මට හැම වෙලේම මේ කර ඇද වෙනවස ඒක. අනේ මේක කෙලින් අදින්න. ඊට පස්සේ මේක අපි දැන් රවුන්ඩ් කරවලින්කෝ රවුන්ඩ් කරනනම් අරගෙන රවුන්ඩ් එකක් ඉඳගන්න. දැන් ඔයාලට ඕන නම් මේක ස්වීට් කාඩ් කරක් හරි බෝ කරක් හරි එහෙම එලගන්න පුළුවන්. ස්වීට් කාඩ් කර එහෙම නැත්නම් බෝ කර මේ දෙකෙන් එකක් කැමති එකක් එලගන්න පුළුවන්. මම මේ දෙක අඳින විදිය වීඩියෝ එකක් හදලා දෙනවා. මම මේ වීඩියෝ එක ඔයාලට දැන් එවන්නම් පස්සේ. මේකේ පස්සේ එවන්නම්. ඊට පස්සේ ඒක බලලා ඕන නම් කැමති නම් මේ වගේ කරක් ගන්න පුළුවන්. නැත්නම් මේ දේ රවුන්ඩ් කරලා ඉඳලා පුළුවන් නේ. දැන් රවුන්ඩ් කර ඕන නැගගන්න ඊට පස්සේ කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕන දැන් තමයි මෙහෙම වංශ තියන්නේ මේකත් ඇඳලා කරත් ඇඳලා ඊට පස්සේ මෙහෙම වංශ තියෙනවා අත්තමකට මෙහෙම වංශ භාගයක් මේ හැඩය වෙනස් වෙන්නේ නැති විදිහට තියන්න ඕනේ ඊළඟ උරේසර මෙහෙම වංශ භාගයක් තියන්න ඕනේ ඊළඟට මෙතනින් කරද මෙහෙම වංශ භාගයක් තියන්න ඕනේ මේ හැඩය වෙනස් වෙන්නේ නැති වෙන්න කපන්න කලින් මෙන්න මෙතන එකයි කාල මේ එකයි කාල කරලා මේ යට නවන්න ඕනේ කොහොමද මේ ඇතුළේ නැවෙන ප්‍රමාණය කියලා වෙන් කර ප්‍රමාණය යට නැවෙන්න ඕනේ. නවල තමයි කරකවන්නේ. ඒක අමතක වෙන්නේ දැම්මම නවලගත්තත් කමක් නැහැ. කපරකට නැත්නම් අමතක කියලා මම කියපු දේ කොයි ප්‍රමාණයද නවන්නේ? මේ එකයි කාල. මේ ඊළඟට මේ එකයි කාල මුලින්ම වෙන් කර ප්‍රමාණය යට නවන්නේ. බොතල් වාසිය නවන්නේ මෙතන අටෙන් පහ නවන්න එපා. එකයි කාල විතරයි යට නවන්නේ. යට නැවෙන්න ඕන ප්‍රමාණය ඒක මම කියන්නේ ඇතුළේ නැවෙන ප්‍රමාණය. ඒ ඇතුළේ නැවෙන ප්‍රමාණය විතරයි ඇතුළේ නවන්නේ. නවල තමයි කරකවන්නේ. මෙතන ඔරේසර් භාගයක් වුණ බලන්න. හරි. ඉස්සර කර ඇදලා ඕනනම් ඔයාලට පුළුවන් මට දාන්න ඇදපු එක බලන්න ෂෝට් නැත්නම් මම කියන හදලා දෙනවා. හරි දැන් අපි බලමු පේෂන් කපා ගන්න විදිය ඉස්සරහා පොළොවටයි පිටිපස් පොළොවටයි කරක පේෂන් කපා ගන්න ඕනේ මොනවාස පේෂන් කියන්නේ? ඒක තමයි දැන් පෙන්නන්න හදන්නේ පේෂන් අර කරක අල්ලන ඒවා නේ කියලා දෙන්නේ මම ඉස්සරහ පිටිපස් කරක පේෂන් එක කපන දේ කියලා දෙන්නම් මේ පේෂන් එකක් කියලා දැන් අපි දැන් සාමාන්‍ය දවස් එක මේ විදිහට දැන් කරකයක් කපලා පිටිපස කරක් කපලා දැන් ඕක නිකන් කියන්න බෑනේ දැන් අපි මේ උරේස් එහෙමනම් උරේස් මූට් කරලා පස්සේ ඒවා ඇතුලට එනවා පේන්නේ නෑනේ ඒ වගේ දැන් මෙතන මේවා මේ අතේම අල්ලනවනේ කර දැන් මුකුත්ම තියන්නේ නැතුව මෙහෙම නිකන් කියන්න බෑනේ අපි කරට ඊට පස්සේ කරන්නේ මෙන්න මේ වගේ පොඩි පටියක් කපා ගන්නවා කරේ ගන්නට මේකට අපි කියනවා පේෂන් එකක් කියලා මේ තියෙන්නේ පේෂන් හරිද මේ කරේ ගන්න තමයි මේ පේෂන් එක කපාගෙන ඉස්සරහ පොඩි කරටත් කපනවා මේ වගේ එකක් ඊට පස්සේ මේවට අපි තව අලවන පේපර් ස්ටික් ඒ කියන්නේ ස්ටික් වර්ගයක් තියෙනවා මේ හයිය නැති ඒක ඒකේ ගම් එක තියෙන පැත්ත රෙද්ද කන පිට දාලා අයින් එක භාවිත කරලා අලවන්න මම අර මහාන වීඩියෝ එක තියෙන ගන්න ඕනට ඒක බලා ගන්න පුළුවන් එතකොට
අපි මුලින් බලමු මේ පිටිපස් පොළව ඔයාලා හදාගත්ත පිටිපස් පොළව මේ දෙක නවලන හැටි වෙයි. දැන් මේ තියෙන පිටිපස් පොළව යදපු කලර්. හරිද? දැන් ඕක දිගෑරියාම මේ තියෙන අප්ටෝන් දෙක තියෙන මේක බ්ලවුස් එකක් මේ තියෙන මගේ අතේ. ඒ බ්ලවුස් එකේ කියලා වෙනසක් නැහැ. ඒක ওই විදිහටම තමයි එන්නේ. දැන් මේ විදිහට මේක කර දිගෑරියාම මේ තියෙන සම්පූර්ණ පිටිපස් කලර්. හරිද? දැන් මෙහෙම දිගෑරලා තියෙන පේෂන් එක කපන්නත් පුළුවන්. නවලා තියෙන පේෂන් එක කපන්නත් පුළුවන්. හරිද? දැන් මම දිගෑරලා තියෙන කෙපුවොත් මේ විදිහට ඔයාලා රෙද්ද මත මේ පළුව මෙහෙම තියලා මේ විදිහට අපි උරේසේ දෙපැත්තෙන් උරේසේ ගන්නට මේ කරේ ගන්නට මෙහෙම ඇඳ ගන්නවා. මේ විදිහට උරේසේ ගන්නට කරේ ගන්නට ඇඳලා ඊට පස්සේ කරන්නේ පළුව අහකට අරගෙන පේෂන් එකේ පළල හැටියට අඟල් දෙකමාරක්. අඟල් දෙකමාරක් ගන්න ඕනේ. අඟල් දෙකමාරක් වටේට මාර ගන්නවා. අඟල් දෙකමාරක් වටේට මාරගෙන මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඉස්සෙල්ලා. ඇඳගෙන කපා ගන්නවා. ආයි මෙහෙම වස්තු තියන දෙයක් නෑ. මේ පැත්තෙන් උඩින් කරේ ගන්න කපනවා. මේ දෙපැත්තේ මේ ගන්න කපනවා. මේ විදිහට යටින් මේ ඇඳගත්තු ඉර දෙකේ මෙහෙම කපා ගන්නවා. හරි. දැන් මේ කපාගත්තු පේෂන් එක තමයි මේ තියෙන්නේ. කපාගත්තු පේෂන් එක ඊට පස්සේ කරට තිබ්බහම මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ කැපිලා. ඒ කියන්නේ කරේ ගන්න උරේසේ ගන්න පේෂන් එක කැපිලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට කරේ ගන්න උරේසේ ගන්න පේෂන් එක මෙහෙම කැපිලා තියෙන්න ඕනේ. හරි මේ විදිහට. ඔන්න පිටිපස්ස කරට පේෂන් එක මේ කපරේදී කියලා දුන්නේ. ඔයාලට ඕන නම් මේක දෙකට නවලකින් කපා ගන්නත් පුළුවන්. එහෙමනම් අපි කරන්න ඕනේ පිටිපස්ස පොළොව මෙහෙම දිගාරින්න ඕනේ. පේෂන් එක සඳහා ගන්න රෙදි කෑල්ල දෙකට නවනවා. පේෂන් එක සඳහා ගන්න රෙදි කෑල්ල දෙකට නවලා ඊට පස්සේ මේ නවාගත්තු නැම්මට තියා ගන්නවා. දෙකට නවලා මේ නවාගත්තු නැම්මට පිටිපස්ස පොළොවේ නැම්ම තියලා මෙන්න මේ විදිහට කරේ ගන්න හදනවා. කරේ ගන්නට මේ පැත්තෙන් උරේසේ ගන්න බැලලා පළුව අහකට අරගෙන ඊට පස්සේ අපි කරන්නේ කරේ ඉඳන් මේ වටේට. කරේ ඉඳන් වටේට අඟල් දෙකමාරක් අරගෙන පේෂන් එක මේ විදිහට මාක් කරගන්න. ඊට පස්සේ ආයේ මෙහොම වාස කියන්න දෙයක් නැහැ. මේ අඳපු ගන්නට කපා ගන්නයි තියෙන්නේ. ඉතින් මේ මෙහෙම මේ විදිහට නවල කැපුවාම පේෂන් එක මේ විදිහට එන්නේ. මේක දිගෑරලා ඊට පස්සේ අපි කරට දිහා බලනවා හරිද? හරියට කැපිලාද කියලා. මේ තමයි පිටිපස්ස කරේ පේෂන් එක. ඉස්සෙල්ලා පිටිපස්ස කරේ පේෂන් එක කපා ගන්න. ඊට පස්සේ මම ඉස්සරහ පොළොව කරේ පේෂන් එක කපලා කියලා දෙන්න. ඉස්සෙල්ලා ඒක කපා ගන්න. සර් එතකොට ස්ටිප් එක කපා ගන්නේ කොයි ප්‍රමාණයටද? හේප් ස්ටිප්. හේප් ස්ටිප් කපා ගන්න ඔය පේෂන් එකේ ගන්න තමයි. ඔය දැන් අපි පේෂන් එක කපනවානේ පේෂන් එකේ ගන්නම තමයි හේප් ස්ටිප් කපා ගන්න. ඒ කියන්නේ ස්ටිප් ඒක ඊට පස්සේ ඕලොක් කරලා ගන්නවා එහෙමද? මහන වීඩියෝ එක මම වෙන මේවා නම් ඒ බ්ලවුස් එකක් මහන වීඩියෝ එකක් තියෙනවා මම ඒ ගවුමක් මහන මේ විදිහටම ඒක ආවම මේ බලන්න පොඩ්ඩක් වීඩියෝ එක බලලා ඊට පස්සේ ඔයාලා මේ හරියටම ලස්සනට මහගත්තා ඇති. ඕකට ස්ටිප් එක කපා ගන්න ඔය ගන්න තමයි පේෂන් එකේ ගන්න තමයි කපා ගන්න. ඒක ඊට පස්සේ අයන් එක භාවිතා කරලා බලන්න ඕනේ ආලවලා ඕලොක් කරලා කොහොමද ගන්නේ ඕලොක් තියනවා නම් ඕලොක් කරගන්න පුළුවන් නම් හොඳයි ඒක වඩාත් හොඳයි ඕලොක් කරන්න විදිය නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඕලොක් කරගන්න පුළුවන් නම් හොඳයි. මම ওই වීඩියෝ එක වගේ බලන්න පස්සේ බලගත්තා ඉතින්. ඊළඟට පිටිපස්ස කරට පේෂන් එක කපා ගන්න රෙද්ද දෙක නවා ගන්න. ඒ කියන්නේ අපි පේෂන් එක සඳහා ගන්න පොඩි රෙදි කෑල්ලක් තිබ්බනම් ඇති. ඒ රෙදි කෑල්ල දෙකට නවලා ඒ නවාගත්තු නැම්මට පිටිපස්ස පොළොවේ නැම්ම තියලා මේ විදිහට ඉදිරිපස කරේ ගානට අඳින්න උරේසේ ගානටත් අඳින්න. මෙන්න මෙහෙම. මේ විදිහට ඇඳලා ඊට පස්සේ අපි කරන්නේ පේෂන් එකේ පළල හැටියට කරේ මෙහුන් ආසි භාගෙත් එක්ක වටේට අපි අඟල් දෙකමාරක් අරගන්න ඕන. මේ විදිහට. අඟල් දෙකමාරක් අරගන්න ඕනේ. ආයෙත් උකට කපද්දි මෙහුන් ආසි තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඟල් දෙකමාර අපි අරගන්නේ කරේ මෙහුන් ආසි භාගෙත් එක්ක ඊට පස්සේ අපි මේ ගානට මේක කපා ගන්නවා. මේ විදිහට කරේ පේෂන් එක කපලා අපි මේ විදිහට තියලා බැලුවාම කරේ ගානට උරේසේ ගානට කැපිලා තියෙන්න ඕනේ. හොඳයි අපි පිටිපස්ස වල දිග ඇල්ලක් තියලා බලමු. මෙන්න මේ විදිහට තිබ්බහම පේෂන් එක මේ බලන්න පේෂන් එක කරට තිබ්බහම කරේ ගානටයි උරේසේ ගානටයි තියෙන්න ඕනේ පේෂන් එක හරි ගානට. දැන් ඔන්න බලන්න ඉස්සරහ පළුව කැපුවා. ඉතින් මේ ප්‍රමාණයට ඉදිරිපස්ස පළුව කපලා ඊට පස්සේ අපි මේකට පේෂන් එකක් කපා ගන්නවා.
පේෂන් එක කපනකොට මෙන්න මේ විදිහට පළුව තියලා කරේ ගානට මෙහෙම ඇද ගන්න. කරේ ගානට ඇද ගන්න ඊට පස්සේ උරේ හිසේ ගානට අඳින්න. ඉදිරිපස්ස කරට දැන් ඔන්න පේෂන් එක කපා ගන්නවා. කොහොමද කපන්නේ? කරේ සහ උරේ හිසේ ගානට ඇඳලා මෙන්න මේ එකයි කාලා මතක ඇතුව යට නවලමයි තියාගන්න. මේ බලන්නකෝ. මේක යට නවල තමයි කරේ පේෂන් එක කපා ගන්න තියාගන්න. මෙන්න මේ විදිහට තියලා තමයි කර සහ උරේ හිසේ ඇඳ ගන්න. ඊට පස්සේ අපි පේෂන් එකේ පළල හැටියට ගන්නවා. අඟල් 2.5 ප්‍රමාණයක් කරේ මෙහුන් අසි භාගෙත් එක්ක. ආයෙත් අලුතෙන් මෙහුන් අසි තියන්න දෙයක් නැහැ කපනකොට. මේ 2.5 ගන්නේ මෙහුන් අසි භාගෙත් එක්ක කරේ. ඊට පස්සේ මේ විදියට අඟල් 2.5 වටේට අරගෙන මෙහුන් අසි තියන්නේ නැතුව මේ ගානට පේෂන් එක කපා ගන්නවා. මේ ගානට ජෝඩුවක් කපා ගන්න ඕන රෙද්ද කපා ගන්නකොට ඉස්සර පළුවත් එහෙමයි මම ඔයාලට මේක කොලේ හදන විදිහ කියලා දුන්නේ. ඔයාලා රෙද්ද කපා ගන්නකොට ඉදිරිපස් පළු දෙකක් කපා ගන්න ඕනේ. ඒ වගේම මේ වගේ පේෂන් දෙකකුත් කපා ගන්න ඕනේ. මේ පේෂන් වලට පේපර් ස්ට්‍රිප් තමයි අලවන්න ඕනේ. ඒක මහත්දින් මම කියලා දෙනවා. මහාන වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මේ බලන්නකො. කපාගත්තු පේෂන් එක මෙහෙම පළුවට තිබ්බහම අන්න අර එකයි කාලා නැතුව තමයි කපලා තියෙන්නේ. ඒතර එකයි කාලා නැතුව කපා ගන්න හේතුව තමයි මේ පේෂන් එක මේ බලන්නකො ඇතුළට යනවා. පේෂන් එක මෙහෙම ඇතුළට ගිහිල්ලා තියෙන එකයි කාලා මෙහෙම නැවුවාම එකයි කාලේ ඇතුළේ තමයි පේෂන් එක තියෙන්න ඕනේ. හරි මේ බලන්න ඔයාලට පැහැදිලිව පේන්නේ නැති එකයි කාලේ ඇතුළේ පේෂන් එක තියෙන්නේ. ඒකයි අපි එකයි කාලේ නැතුව පේෂන් එක කැපුවේ. ඉස්සරහා පළුවට පේෂන් දෙකක් කපා ගන්න ජෝඩුව. ඉස්සරහා පළුවට පේෂන් දෙකයි පිටිපස්ස පළුවට එක පේෂන් එකයි. ඉස්සරහා පළුවට කපා ගන්න පේෂන් එක මේ මම අර වීඩියෝ එකේ පැහැදිලි කරනවා. මෙතන අර එකයි කාලේ යටින් නමලා පළුව මේ ඉස්සරහා පළුව රෙද්දමට තියලා පරේ ගන්න වෙලසි ගන්න ඇතලා පේෂන් එකේ ප්‍රමාණය හැටියට අඟල් 2.5ක් වටේ අරගෙන කපා ගන්න තියෙනවා. එතකොට දැන් ඔන්න පිටිපස්ස පළුව හරි ඉස්සරහා පළුව දෙක හරි ඉස්සරහා පළුව දෙක පේෂන් හරි පිටිපස්ස කාට පේෂන් හරි දැන් ගවම සම්පූර්ණයෙන් තව අපිට අත හදා ගන්න ඕනේ. මම අත හදන වීඩියෝ එක ඔයාලට දැන් ප්ලේ කරලා පෙන්නනවා. හැබැයි දැන් ඔයාලට ඇඳගෙන යන විදිහ වෙලා වදිනවනේ මම වීඩියෝ ප්ලේ කරලා පෙන්නනවා පස්සේ ඒක ඊට පස්සේ මම ඔයාලට ගෲප් එකකට දානවා ඊට කලින් දැම්මා. ඒක බලාගෙන හදලා ඉවරලා ඔයාලා හදපු ගාම ටක් දාලා වඩ එවන්න. හරිද? එවලා හරිද කියලා අහන්න මගෙන්. ඊට පස්සේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් මම කියන්නම් පෙන්නන්න. ඊට පස්සේ මම ඕකේ එකක් දුන්නාට පස්සේ අත හදපු එකට හරිද? හැබැයි හරියටම ඇඳ ගන්න මට ඉතින් මම උඩින් අර හැඩේ විතරයි බලන්නේ. ඔය දුරවල් එහෙම ගන්නකොට ඒක දුරවල් එහෙම හරියට මැන ගන්න. දුරවල් හරියට ගන්න නැත්නම් අත අල්ලගෙන යනකොට එක්ක මදිනවා නැත්නම් වැඩි වෙනවා. අත හදනකොට. හරි. එතකොට මේ මම දැන් පෙන්නන වීඩියෝ ප්ලේ කරලා ඒක මොන හරි කිලෝතේක තරක් තියෙනවා අහන්න පුළුවන්. දැන් අත නැතුව නම් අත නැතුව නම් උතරින් එහාට ඉතින් අත නැතුව මේ උරේ මූට්ටු කරලා අතක් අල්ලන්න නැතුව උතන පයිපින් එකක් වගේ අල්ලලා හදා ගන්න පුළුවන් නැත්නම් ප්‍රේෂන් එකක් අල්ලලා හදා ගන්න පුළුවන්. අත නැතුව හැබැයි හදනවා නම් ඊළඟ මොහොතේ මම කියලා දෙනවා අත නැතුව හදන්නේ. ඊළඟ සිත් ගවම ටයිට් ගවමක් විදිහට ඕනනම් උස අඩු කරලා කොට අරගෙන අතක් නැතුව මහාන ගවමක් තමයි ඊළඟ කරන්න තියෙන්නේ. මම ඒකදී හැබැයි කියලා දෙනවා අත. ඉගෙන ගන්න පුළුවන් ඕනලයින් මේකත් අත නැතුව ගන්න පුළුවන්. අත නැතුව ගන්නවා නම් ඉතින් අර පේෂන් එකක් එහෙම අඳලා දැනගන්න මම පේෂන් එකක් අල්ලගෙන ඉන්නේ වීඩියෝ එකක් හදලා තියෙනවා. ඉතින් ඕනලයින් කියවන්න පුළුවන් බලාගන්න. පොඩි දෙයක් තියෙන්නේ ගැඹුරු තව ටිකක් ඊට වඩා අඩු වුණා නම් හරි අත්තෝ ගෑනට පුළුවන්. ඒකයි වෙන්න ඕනේ. මේකම ගන්න පුළුවන්. අර කීරි කට්ටිය වැඩිපුර කැපුණොත් පොපු පේන්න බලනවා අතක් නැති හින්දා. අනේ වෙනස කරන්න දෙනවා පොඩි වෙනසයි ඒක. මේකම ගන්න පුළුවන් ගැටලුවක් නෑ ඔයාලට. අත නැතුව ගන්නවා උකට පේෂන් එකක් කරලා පයිපින් එකක් කරලා අල්ලන්න අතට. මත වෙනුවට. ඊළඟ ගවුමදී ඒක මම කියලා දෙනවා ඔයාලට. ඊළඟ ගවුමදී ඉගෙන ගන්න පුළුවන්. ඕනෙම ගවුම් මෝස්තරයකට ඕනෑම බ්ලවුස් මෝස්තරයකට සාමාන්‍ය අත මූලික අත නිවැරදිව කොහොමද නිර්මාණය කරගන්න කියන එක විශේෂයෙන්ම අපි දැනගත යුතුයි. සාමාන්‍ය අතක් කොහොමද නිවැරදිව හදාගන්න කියන එක. සාමාන්‍ය අත හැදුවොත් නිවැරදිව වලට අත්මෝස්තරයක් නිර්මාණය කරගන්න පහසුයි. මුලින්ම අපි බලමු සාමාන්‍ය අත හදන්න අවශ්‍ය වෙන මිමි මොනවද කියලා. අත දිග අවශ්‍ය වෙනවා. ඊළඟට අත දිග ස්ථානය හරහා අත් කටමින්ම ඊළඟට කිහිලි කටේ ගැඹුර අත් රවුම ආම් හෝල් එක. ඊළඟට අත ඉහළ කොටස ඒ කියන්නේ අතේ හරස්මින්ම අපි කියන ස්ලීව් විත් අතේ හරස්මින්ම අත ඉහළ කොටස දැන් මේ අත දිග අත්කට මැන ගන්න ඕනේ. මෙන්න මේ ස්ලීව් විත් කියන්නේ අත ඉහළ කොටස. අත ඉහළ කොටස අපි මනින්න යන්නේ හදා ගන්න ඕනේ. කියලා මුලින්ම කරන්න ඕනේ අත සඳහා ගත්තු රෙදි කෑල්ල දෙකට නවා ගන්න ඕනේ. මේ විදිහට රෙදි කෑල්ල දෙකට නවා ගන්නේ කොයි මිම්මටද කියන එක වැදගත් වෙනවා. රෙද්ද අහක යන්නේ නැති වෙන රෙද්ද නවා ගන්න ඕනේ. ඒ සඳහා අපිට වැදගත් වෙනවා මෙන්න මේ අත ඉහළ කොටස කියන මිම්ම.
මෙන්න මේ අතිහිල කොටස මිම්ම කොහොමද අපි හදාගන්නේ? ඒ සඳහා වැදගත් වෙන මෙන්න මේ කිහිලි කටේ තියෙන ගැඹුර. මේ වෙනකොට අපි පිටිපස් පළුව හදද්දී ඉගෙන ගත්ත කිහිලි කටේ ගැඹුර, ඒ කියන්නේ ආම් හෝල් එක චරක් එනවද කියන එක මේ වෙනකොට හදලා ඉවරයි අපි. එතකොට මෙන්න මේ අත්‍රවම සඳහා ආපු මිම්ම තමයි අතිහිල කොටස සඳහා භාවිතා කරන්නේ. හැබැයි අඟල් භාගයක් අඩු කරලා. අත්‍රවමට ආපු ප්‍රමාණයෙන්, ඒ කියන්නේ මෙන්න මේ ගානෙන් අඟල් භාගයක් අඩු කරලා අතිහිල කොටස කියන මිම්ම හදා ගන්නවා. ඒක ඔයාලට පේනවා ඇති මෙතන මම දාලා තියෙන අත්‍රවම හදන විදිය ඇඟේ ගානට ගත්ත පපුව හතරෙන් බෙදලා කප් එක කරන අඩු කරලා තමයි අත්‍රවම හදාගත්තේ. ඒක පිටිපස් පොළ හදනකොට මම කියලා දුන්නා. බලමු නැතේ බලන්න. ඒ මිම්මෙන් අඟල් භාගයක් අඩු කරලා අතේ හරස් මිම්ම සඳහා අතේ ඉහළ කොටස සඳහා අඟල් භාගයක් අඩු කරලා මේ විදිහට අපි හදා ගන්නවා. එතකොට මේ අතේ ඉහළ කොටස කියලා කියන්නේ අතේ වැඩිම එන හරස් මිම්ම. ඒ ගානට රෙද්ද දෙක නවා ගත්තාම රෙද්ද අහක යන්නේ නැහැ. හැබැයි මම ඔයාලට නැවතත් යෝජනා කරනවා මගේ කලින් වීඩියෝස් බලන්න. එතකොට ඔයාලට අත්‍රවම හදන විදිය ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි බලමු රෙද්දේ කොහොමද රෙද්ද අහක යන්නේ නැති නවා ගන්න කියලා. දැන් මෙතන තියෙනවා අතේල කොටස මට ඇවිල්ලා තියෙනවා අඟල් 7ක් අතේල කොටස. දැන් මේ ගානට තව අපි එකතු කරගන්නවා මෙහුම් වාසිය. මෙහුම් වාසිය හැටියට අපි අඟල් භාගයක් තමයි එකතු කරගන්න ඕනේ. හැබැයි ඔයාලට රෙද්ද නවාගත්තින් ඉතින් අඟලක් විතර වගේ වැඩිපුර තියෙන නවාගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අත හදලා කපනකොට මෙහුම් වාසිය භාගයේ මම හරියටම තියන්නේ. දැන් අපි බලමු මේ අතේහෙල කොටස මිම්මට වැඩිපුර මෙහුම් වාසිය තියලා කොහොමද රෙද්ද නවා ගන්න. මේ තියෙන බලවාටිය. බලවාටිය තියෙන පැත්ත තමයි රෙද්ද දික්කත පැත්ත. මේ තියෙන රෙද්ද එතකොට දික්කත පැත්ත. දැන් අපි හරස් අත පැත්තට තමයි ගන්න ඕනේ. මං අර කියපුව අතේහෙල කොටස මිම්ම මෙහුම් වාසිය තියලා. මෙහුම් වාසිය අඟල් භාගයක් එකතු කරලා රෙද්ද නවා ගන්නවා. ඉතින් අඟලක් විතර එකතු කරාට කමක් නැහැ ඔයාලා. අතේහෙල කොටස මිම්මට වඩා මෙහුම් වාසිය සඳහා අඟල් භාගයක හෝ අඟලක ප්‍රමාණයක් වැඩිපුර තියලා මේ විදිහට රෙද්දේ හරසත පැත්තට ලකුණු කරනවා. රෙද්දේ හරසත පැත්තට ලකුණු කරපු ස්ථාන හරහා මේ විදිහට රෙද්ද නවා ගන්නවා. ඒ නවද්දින් හොඳ පිට පැත්ත ඇතුළට යන්න ඕන, කන පිට පැත්තට උඩට හිටින්න ඕනේ. රෙද්දේ අයිනින්ම ඇදට තියෙනවා නම් කෙලින් කළා මේ විදිහට කපා ගන්න. ඉරක් ඇඳලා කෙලින් කළා කපා ගන්න. මොකද රෙද්ද දෙක නැව්වට පස්සේ ඇදට තියෙන පුළුවන්. ඊට පස්සේ අපි අතේ යටින්ම වෙන් කරගන්නවා අත්කටේ වාටියේ උසට අවශ්‍ය ප්‍රමාණය. දැන් සාමාන්‍ය අපි අත්කටේ වාටි උස හැටියට වාටි මැස්ම දක්වා මෙන්න මේ තියෙන ගණන් තමයි අරගන්නේ. ඒතකොට මේ වාටි උසට අපි තව මෙහුම් වාසිය අඟල් භාගයක් එකතු කරාම දැන් සාමාන්‍ය කෙනෙකුට වාටි උස අඟල් 3 කාලයි. මෙහුම් වාසිය භාගයක් එකතු කරන ඒතකොට 1යි කාලයි. ඒ 1යි කාල මෙන්න මේ විදිහට අපි ඇතුළට නවලා වාටිය මහද්දින් මහන්නේ. ඒතකොට දැන් බලන්න මෙතන කොච්චරක් යනවාද කියලා මෙහුම් වාසිය සඳහා දැන් මෙතන වාටිය උස තමයි මේ තියෙන්නේ. වාටිය උස අපිට ගන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට 3 කාලක්. මේක ඇතුළේ නැව ඉස්සලම් භාගයක් මෙහුම් වාසිය. මේ භාගය නවලා ඊට පස්සේ 3 කාල නවනවා. ඒතකොට දැන් මේ විදිහට වාටිය නවලා මහන්න අපිට උවමනා වෙනවා අඟල් 1යි කාලක ප්‍රමාණයක්. ඒක තමයි අපි ඉස්සලා වින් කරන්න ඕනේ. හැබැයි මම මෙතනින් එහාට කොලයක කරගන්නේ ඔයාලට අඳින රේඛා පැහැදිලිව පෙන්වන්න ඕන නිසා මේ විදිහට යට වාටිය සඳහා අඟල් 1යි කාලක ප්‍රමාණයක් වෙන් කරලා ඉරක් ඇඳ ගන්නවා. මේ වෙන් කරන්නේ එතකොට අතේ යට වාටිය සඳහා අවශ්‍ය ප්‍රමාණය. අත්කටේ වාටිය මහන්න. මේක ඇතුළේ නැවෙන්නේ. ඊට පස්සේ අපි ගත්තු අත දිග මිම්ම බලන්න කොච්චරක්ද කියලා. ඔයාලගේ කැමැත්ත පරිදි අරගත්තු අත දිග මිම්ම මේ වාටිය සඳහා වෙන් කරපු අඟල් 1යි කාල අතහැරලා රෙද්දේ නැම්ම දිගේ අවශ්‍ය ප්‍රමාණය ඉදිරියට අරගන්නවා. මේ නැම්ම මත තමයි ඒක ලකුණු කරන්නේ. Tamanට අවශ්‍ය ප්‍රමාණයට අත දිග ගන්න පුළුවන්. දැන් මෙතනින් හරසත පැත්තට නැම්මේ දැන් හරසත පැත්තට ගන්නවා අත ඉහළ කොටස කියන මිම්ම. මේ තියෙන අත ඉහළ කොටස අපි දැන් හදාගත්තේ කොහොමද කියන එක දන්නවා. අතේ හරස් මිම්ම. දැන් මේ තියෙන අත ඉහළ කොටස මිම්ම අපි හදාගත් ප්‍රමාණය අඟල් 7ක් මම අරන් තියෙනවා. ඒක දැන් මම ගන්නවා රෙද්දේ නැම්මේ ඉඳන් හරසත පැත්තට. මේ විදිහට දැන් ලකුණු කරන්නේ අත ඉහළ කොටස මිම්ම විතරයි. මෙහුම් වාසිය මෙතනට එකතු කරන්නේ නැහැ. මෙහුම් වාසිය තියලා නවලා තියෙන්නේ. දැන් මෙතනට ගන්න අත ඉහළ කොටස කියන මිම්ම විතරයි. ඒ අත ඉහළ කොටස කියන මිම්ම තැන් දෙකකින් ස්ථාන දෙකකින් ඔයාලා කැමති තැන් දෙකකින් අරගෙන ඒ හරහා ඉරක් අඳින්න. ඊළඟට අපි කරන්නේ අතේ අත්‍රොම රේඛාව අඳින්න ඕනේ. ඒ සඳහා අපිට වැදගත් වෙනවා අපි හදාගත්තු පිටිපස් පළුව මේ තියෙන පිටිපස අත්‍රවම මේ තියෙන ඉදිරිපස අත්‍රවම. දැන් අතේ පිටිපස අත්‍රවම සඳහා මේ පිටිපස අත්‍රවම රේඛාවේ තියෙන දුර වැදගත් වෙනවා. එතකොට අත මදි වෙන්නේ නැති වෙන්න අත ඉතුරු වෙන්නේ නැති වෙන්න අත ගාන්ටම මහගෙන යනකොට එන්න නම් මේ විදියට අත ඇඳලා තියෙන්න ඕනේ. මේ තියෙන අපි හදාගත්තු අත ඒකේ පිටිපස අත්‍රවම සහ ඉදිරිපස අත්‍රවම දෙකම තියෙනවා. මේ යටින් ඇඳලා තියෙන ඉදිරිපස අත්‍රවම අඟල් භාගයක් ගැඹුර වැඩි කරලා ඇඳලා තියෙන ඉදිරිපස අත්‍රවම.
අපි දැන් මුලින් අඳින්නේ පිටිපස අත්‍රාව මුඩින් තියෙන අත්‍රාවම. ඒකට මෙන්න මේ අත්‍රාවමේ රේඛාවේ තියෙන දුර කඳ කොටස පිටිපස් පළුවේ මෙන්න මේ අත්‍රාවමේ රේඛාවේ තියෙන දුර මැන ගන්න ඕනේ. මේ දුර ඊටමත් නිවැරදිව මැන ගන්න ඕනේ. මේ දුර වැඩිපුර ගන්නත් එපා අඩුවෙන් ගන්නත් එපා. තියෙන දුර හරියටම බලන්න මෙන්න මෙතනට උරේසේ කෙරවල දක්වා කොච්චරක් තියෙනවද කියලා. මෙතනදී ටේප් එක හරි රූල හරි භාවිතා කරලා ඔයාලට පහසු විදිහට මැන ගන්න මෙන්න මෙතනට එනකල්ලා තියෙන දුර. ඒ දුරින් ඊළඟට මම මේ මැනගන්න දුරින් මම අඟල් කාලක් අඩු කරනවා. ඒ මැනගත්තු දුර මට එනවා 8.3 කාලක්. එතකොට ඒ 8.3 කාලේ මම අඟල් කාලක් අඩු කරනවා. එතකොට මට එනවා අඟල් 8මාරක්. දැන් මෙන්න මේ ආපු දුර තමයි අපි ඊළඟට ගන්න යන්නේ. අපි බලමු කොහොමද ගන්න කියලා. දැන් මෙතන 8.3 කාලක් ආව මැනගත්තු පිටිපස අත්වම රේඛාවේ තියෙන දුර. මෙන්න මේ රේඛාවේ තියෙන දුර. ඒක තමයි මම මෙතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් මම කාලක් අඩු කරා 8මාරක් එනවා. දැන් ඒ 8මාර ගන්නේ මෙන්න මේ විදිහට අත දිග ලකුණු කරපු තැන ඉඳන් මෙන්න මේ අත දිග ලකුණු කරපු තැන ඉඳන් මෙන්න මේ හැඩයට බලනවා අර අතිහිල කොටස රේඛාවට කොතනද ඒ අඟල් 8මාර එන්නේ මට ආපු ගාන 8මාරක් නිසා. දැන් මේ 8මාර එන තැන ඔන්න මම මේ විදිහට මාක් කරගත්තා. හරි හැඩයට බලලා මාක් කරගන්න ඕනේ. මේ විදිහට මාක් කරගන්න. මේ දුර හරියට මැනලා තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලට වරදිනවා. ඒක නිසා ටේප් එකෙන් හරි උලෙන් හරි මේ දුර හරියට මැන ගන්න. ඒ දුරින් තමයි අපි කාල අඩු කරලා තින්නේ. ඒ කාල අඩු කරාට පස්සේ නාගිය තමයි මෙතනට ගත්තේ. දැන් ඊට පස්සේ රූල භාවිතා කරලා මෙහෙම සාමාන්‍ය විදිහට අත්වම රේඛාව අඳින්නත් පුළුවන්. ඔයාලට හැඩේ ගැන අවබෝධයක් තියෙනවා නම් අර මැනගත්තු දුරට සමාන කරලා 8.3 කාලක් ආවා. ඒ දුරට සමාන කරලා මේ විදිහට රූලෙන් එකපාර අපිට අඳින්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් අයට තේරුමක් නැහැ මේ හැඩේ ගැන. ඒක නිසා මම මේ කියන ක්‍රමයට ඔයාලා ඇඳ ගන්න. දැන් අපි අර අත දෙක ලකුණු කරපු තැන ඉඳන් 8මාරක් ගත්ත තැනට රූල තියලා ඉරක් ඇඳ ගන්නවා. ඒ ඇඳ ගන්න රේඛාවේ තියෙන දුර මේ විදිහට ටේප් එකෙන් මැනගෙන ටේප් එක දෙකට නවලා මේ රේඛාවේ මැද මාක් කර ගන්නවා. එතකොට මේ රේඛාවේ හරි මැද මේ රේඛාවේ හරි මැද මාක් කරපු තැන ඉඳන් නැම්ම දක්වා මේ විදිහට මේ තියෙන ප්‍රමාණය මැන ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රමාණය අහපව ටේප් එකෙන් දෙකට නවලා ඒ කොටසේ මැද මාක් කරගන්නවා. මෙන්න මේ විදිහට ඒ කොටසේ මැද මාක් කරගන්නවා. ඊට පස්සේ අපි එතනින් උඩට ගන්නවා 8න් 5ක ප්‍රමාණයක්. පොඩි ළමයෙකුට අඟල් භාගයක් විතර වගේ ලොකු කිනු 3 කාලක් විතර ගත්තත් කමන්නේ. සාමාන්‍යයෙන් 8න් 5ක වගේ ප්‍රමාණයක් තමයි අපි එතනින් අරගන්නේ උඩට. ඊට පස්සේ මෙන්න මෙතනින් මම ඉස්සරහට අඟල් භාගයක් මාක් කරනවා. ඒ කියන්නේ හරි මැද ඉඳන් රේඛාවේ හරි මැද ඉඳන් අඟල් භාගයක් ඉස්සරහට මාක් කරලා ඉතුරු ටික මැන ගන්නවා. ඉතුරු ටික මැනලා ඒ ප්‍රමාණය දෙකට බෙදලා ඒ කොටසෙත් මැද මාක් කර ගන්නවා. මාක් කළා එතනින් පල්ලෙහාට මම පාත් කරනවා අඟල් කාලක් හැමෝටම පොදුවේ. අඟල් කාලක් පාත් කරනවා. දැන් මේ ලකුණු කරපු ස්ථාන හරහා මෙන්න මේ විදියට අතේ පිටිපස අත්වම රේඛාව අඳින්න ඕනේ මේ හැඩයට. මම මේ අඳින හැඩේ බලා ගන්න ඔයාලා දෙපාර තුන් පාර බලලා මේ හැඩේ බලාගෙන නිවැරදිව අඳින්න පුරුදු වෙන්න. දැන් මේ රේඛාව අඳිනකොට මෙතනින් අපි 8න් 5ක් ගත්තා. මෙතනින් කාලක් පල්ලෙහාට කරා. මෙතනින් අඟල් භාගයක් ඉස්සරහට ගත්තා මැද ඉඳන්. අන්න ඒ ස්ථාන හරහා යන පරිදි නිවැරදිව රේඛාව අඳින්න. දැන් අපි බලමු අත්කඩ මිම්ම කොහොමද ලකුණු කරන්න කියලා. ඇඟේ ගන්නට ගත්තු අත්කඩ මිම්මට තව ප්‍රමාණයක් අපි එකතු කරනවා. අත්කඩේ බුරුල සඳහා මේ තියෙන ගණන් එකතු කරලා ගන්න. සාමාන්‍ය කෙනුන අඟල් 1මාරක් මම එකතු කරනවා. එකතු කරලා ඒ ප්‍රමාණය දෙකෙන් බෙදනවා. ඒ දෙකෙන් බෙදලා එන ප්‍රමාණය තමයි නැම්මේ සිට හරසත පැත්තට මේ වාටියේ රේඛාව මත ලකුණු කරන්නේ. අත්කඩේ බුරුලක් තියලා ඊට පස්සේ ඒක දෙකෙන් බෙදලා ඒන ප්‍රමාණය මෙතන වාටියේ රේඛාව මත ලකුණු කරනවා. ඊට පස්සේ කපනකොට මතක ඇතුව මේ වාටියට තිබ්බ ප්‍රමාණය යටට නවන්න ඕනේ. නවලා තමයි මෙහොන් වාසි භාගයක් තියලා කපා ගන්නෙ. අනිවාර්යයෙන් මතක තියාගන්න අඟල් භාගේ තියලා කපා ගන්නකොට වාටියේ ප්‍රමාණය යටට නවන්න. දැන් මෙතන මැන්නන පිටිපසත්තම දුර හැටියට අපි 8.3 කාලක් මේ රේඛාවේ දුර මේ තියෙන 8.3 කාල ඔය 8.3 කාල දැන් අපි හදාගත්තු අත්වම රේඛාව මත ඇවිල්ලා තියෙන්න ඕනේ. ඕනනම් ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන් රූල හරි ටේප් එක හරි තියලා මේ රේඛාව මත මේ විදිහට තියලා මැනලා බලන්න. දුර අපි හරියට මැනලා අරගත්තා නම් අතේ අත්වම රේඛාවේ දුර කඳ කොටස පිටිපස අත්වම රේඛාවේ දුරට සමාන වෙලා තියෙන්න ඕනේ. දැන් අපි ඉදිරිපස අත්වම අඳින්නේ කොහොමද කියලා බලමු. අපි හදාගත්තු පිටිපස් පළුව අරගෙන මෙන්න මේ ඉරයි පපු ඉරයි අතර තියෙන දුර මෙන්න මේ දුර මැන ගන්න. පපුවයි උරේස අතර තියෙන පරතරය මෙන්න මේ රේඛා දෙක අතර තියෙන පරතරය අපි හදාගත්තු පිටිපස අත්වමේ යට සිට අතේ අත්වමේ යට සිට රේඛාව දිගේ ඉහළට මෙහිම ලකුණු කරන්න. අර මැනගත්තු පරතරය. මෙතන ඉඳන් ඊට පස්සේ අපි ගැඹුර හැටියට ගන්නවා අඟල් භාගයක්. මෙතනින් පල්ලෙහාට ඉරක් ඇඳලා ගැඹුර හැටියට අඟල් භාගයක් මාක් කරන්න ඕනේ.
මේ විදිහට අඟල් භාගයක් මාක් කරලා ඊට පස්සේ ඒ ස්ථානයේ යන පරිදි අතේ ඉදිරිපසට්ටවම මෙන්න මෙතනින් පටන් අරන් මේ හැඩයට ක්‍රමානුකූලව අඳින්න. අර 8න් 5ක ප්‍රමාණයක් උඩට ගත්තේ මම. අන්න එතනට වගේ එනකල තමයි අඳින්න ඕනේ. දැන් මෙන්න මෙතන 8න් 5ක් උඩට ගත්තා අපි අඳිනකොට. අන්න මේ හරියට විතර වගේ ඉදිරිපසට්ටවම රේඛාව ඇඳලා නවත්තන්න. මෙතනින් උඩට 8න් 5ක් ගත්තේ එතෙන්ට වගේ ඇඳලා නවත්තන්න ඉදිරිපසට්ටවම රේඛාව. එතකොට දැන් මේ ඇඳපු ඉදිරිපසට්ටව මේ තියෙන්නේ මුලින් ඇඳගත්තු පිටිපසට්ටවම. දැන් මේකෙන් ඉදිරිපසට්ටවම කාබන් කොලයක් යටින් දාලා මේ අතේම අනිත් පැත්තට පිටපත් කරගන්නවම. ඔයාලට ඒක පැහැදිලිව පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට පිටපත් කරගන්නම්. මේ තියෙන්නේ පිටපත් කරගත්තු අට්ටවම. ඒ කියන්නේ ඉදිරිපසට්ටවම. දැන් ඒ පැත්තට අඟල් භාගයක මැහුම් වාසියක් තියලා අපි ඒ පැත්ත කපා ගන්නවා අත දිග ඇරලා. මේ විදිහට මැහුම් වාසි භාගයක් තියන්න. තියලා ඊට පස්සේ මේ විදිහට දිග ඇරලා මැහුම් වාසි භාගෙ දිගේ කපා ගන්න. දැන් මේ පැත්ත තමයි අතේ ඉදිරිපස පැත්ත එතකොට. මේ තියෙන අතේ ඉදිරිපස පැත්ත, මේ තියෙන පිටිපස පැත්ත. හරි දැන් මේක භාවිතා කළා දැන් බලන්න මෙතන වෙනස. මේ තියෙන අර ගැඹුර වැඩි කරලා කපාගත්තු පැත්ත තමයි ඉදිරිපස. දැන් මේක තියලා කපා ගන්නකොට රෙද්ද මතක ඇතුවම දික්කත පැත්ත හරස්ත පැත්ත බලන්න ඕනේ. හොඳ පිළ කන පිළ බලන්න ඕනේ. එතකොට අතේ මේ තියෙන්නේ හරස්ත පැත්ත රෙද්ද හරස්ත පැත්තට තියන්න ඕනේ. මේ අතේ දිග රෙද්ද දික්කත පැත්තට එන්න තියාගන්න ඕනේ. හොඳයි දැන් මම ඔයාලට පෙන්නුවේ අත හදන වීඩියෝ එක මේ අත හදන එක වීඩියෝ එක මම ඔයාලට වෙනම එවන්නම් බලාගන්න. දැන් මේ පාරෙන් පස්සේ දැම්මම දාන්නම් මම. දැන් හැබැයි මේ වෙනකොට සමහර අය හදලා මට ඒවලා තිබුණා බලන්න. ඉතින් කලින් හදලා කපලා ඇඳලා මහලක් තිබුණා. ඉතින් ඇඳලා ෆොටෝස් දාලා තිබුණා. දැන් හදපු නැතේ මාත් එක්කම හදපුවා අනිවාර්යෙන් අතත් හදාගන්න වීඩියෝ එක බලලා පියවරෙන් පියවර කරගෙන ඊට පස්සේ මේ මට එවන්න WhatsApp දාන්න. ඊට පස්සේ මම හැඩේ විතරයි මම සාමාන්‍ය විදිහට ඇදලා තියෙන හැඩේ මේක ලේසි අර කියන ක්‍රම වලට ඇඳාම හැඩේ ගැටලුවක් වෙන එකක් නෑ. හැබැයි අර දුර මැන ගන්න එක හරියට කරගන්න ඕනේ. ඔයාලා දකින්නේ මේ පිටිපස්ස වල අරගෙන පිටිපස්ස රේඛාවේ තියෙන දුරමයි හරියට. ඊට පස්සේ ඒ දුර තමයි අතන අතහදද්දී ගන්න තියෙන. අන්න ඒක වැරදුනොත් දුර වෙනස් වුණොත් අපේ ගැටලුවක් වෙනවා. මොකද මෙතන තියෙන මහගෙනම දෙක මදි වෙන නැත්නම් වැඩි වෙන වෙනවනේ. ඒ දුර මැන ගන්න එක හරියට කරගන්න. ඒකල අර වීඩියෝ එකේ කියන විදිහට ඇඳාම අතේ හැඩෙත් සාමාන්‍ය ඒ ඇඳෙන්න ඕනේ හැඩේටම ඇඳෙනවා. ඒසිකමක් ඔය කියලා දෙන්නේ. ඉතින් ඒකෙන්ද මේ ඒ විදිහටම අඳින්න ඇඳලා මට ෆොටෝ එකක් දාන්න අනිවාර්යයෙන්. ඊට පස්සේ ඕකේ එක හම්බුනාට පස්සේ ඔයාලට පුළුවන් ගවුම රෙද්ද කපලා මහ ගන්න. හරිද? එතකොට ඊළඟ සතියේට සම්බන්ධ වෙන්න ඕනේ ගවුම මහගෙන ඉවරලා. පුළුවන් හැමෝම මේ සතියේම පළවෙනි ගවුම මහගන්න බලන්න. මොකද මේ ඉස්සරහට ඊළඟ කරන්න තියෙන ගවුම් වලට මේ පළවෙනි ගවුමේ තියෙන මිමි ටික තමයි මම ගන්න කියන්නේ. ඒක පළවෙනි ගවුම මිමි වැරදි නම් ඊළඟ හදන ගවුම් වල මිමි වැරදිනවා. ඒ නිසා තමන් ගත්ත මිමි හරියද කියලා චෙක් කරගන්නත් එක්ක පළවෙනි ගවුම කොහොමත් මහන්න මේ සතිය මහ ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් වඩාත් හොඳයි. මොකද ඊළඟ ගවුම පටන් ගන්න කලින් ඩබල් සතිය මම කියලා දෙනවා. අතක් නැතුව ගවුමක් කොහොමද මහන්නේ? දැන් මේකේ ප්ලේයාර්ඩ් එකක් තියලා මහුවනේ. ප්ලේයාර්ඩ් එකක් නැතුව කොහොමද ගවුමක් හදාගන්නේ? අතක් නැතුව ගවුමක් කොහොමද මහගන්නේ? ඒ විදිහට ඩබල් සතිය අපිට ඒ ගවුම කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රින්සස් ලයින් ගවුම ඉස්සරහට කරන්න පුළුවන්. මේ ඉගෙන ගන්න පුළුවන් ප්‍රින්සස් ලයින් ගවුම මේ නෝඩක් මම හදලා YouTube එකේ දාලා දෙන එකත් වලට ඕනේ. මම බලන්න. ඉස්සලා පළවෙනි ගවුම මහලා ඉන්න ඕනේ මේ ගවුම. මේ ගවුම මහන්න මම මේ ගවුම වෙනම වීඩියෝ එකක් හදලා නෑ. බ්ලවුස් එක හදපු වීඩියෝ එක තියෙනවා. බ්ලවුස් එක මහන වීඩියෝ එක. බ්ලවුස් එක මහන වීඩියෝ හරියට බලා ගන්න ඒ විදියටම තමයි ගවුමක් මහන්නේ. ගවුමේ උස වැඩි වෙන එක විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. උස වැඩි වෙනවා කියලා මහන පිළිවෙල වෙනසක් නෑ. ඒ හින්දා මේ බ්ලවුස් එක මහන වීඩියෝ එක බලාගෙන තමයි ගවුම මහන්න ඕනේ. හැබැයි ඊට කලින් අත හදලා සම්පූර්ණ කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මහන්න ගන්න ඕනේ. මේ සතිය අලුතම වැඩ ටික ඉවර කරගන්න. ලබන සතිය දෙනකොට මේ ගවුමේ සම්පූර්ණ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අලුත් මොස්තරයක් ඊළඟ දවසේ මම පටන් ගන්නවා. එතකොට තියෙන අඩුපාඩු නිවැරදි කරගෙන ඊළඟ දවසේ පන්සිල් සම්බන්ධ වෙනවා. හරි. එහෙනම් අද නවත්තන්න මම දැන් වීඩියෝ කරනවා. මේක බලාගෙන සර් මොනවද අහන්න? ඔව් කියන්න. මේ අංශය පැත්තෙන් සර් අඟල් එකහමාරක් දෙකක් වගේ වාසි තිබ්බොත් මේ එක වැරදිද? හරි. ඒ වැරදි. එහෙම තියන්නේ. මෙහෙම මෙහෙම කියන්න බෑ. සාරි හෙට්ටෙන් නම් අපි එහෙම අංශයට අඟලක් තියෙනවා. නමුත් බ්ලවුස් එකට ගවුමකට වගේ එහෙම අංශයට අඟලක් තියෙන භාගයේ තියන්නේ. ඕක ඔය මහන්න හරියට නොදන්න අයනේ ඔය කරේ. ඒ දවස්වල ඇඳුම් මහනකොට ඒගොල්ලන්ට ෂුවර් නෑ තමන් කපන ඇඳුම. තමන් මහන ඇඳුම ෂුවර් නෑ මදි වුණොත් වැඩි කරගන්න බලාගෙන තමයි වැඩිපුර වාසිය දීලා කෙරුවේ. නෑ සමහරක් අය මේ අර මහලා දුන්නාම මේ පොඩ්ඩක්වත් තියලා නෑ ගානටම තියලා පොඩ්ඩක් වෙනස් කරගන්නත් බෑ කියලා දොස් කියනවා. ඒකින් දැන් ඔය ඉතින් එහෙම වැඩිපුර තිබ්බා කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඔයා කඩෙන් ඇඳුමක් ඔය රෙඩිමේඩ් එකක් එහෙම අරගෙන බලන්න කඩේ
ගන්න තියෙන ඇඳුම් වල එක ඇඳුමක නෑ එහෙම මෙහුම් වාසේ අඟලක් එහෙම තියලා එහෙම කපන්නේ බලන්නකො තියනවද කියලා. ඔව් හරියට ඔව් ඒක තමයි ඒ පැට්ටි වල මහන ඇඳුම් වල කවදාවත් එහෙම ඇඳුම් මහන්නේ නෑ. ඒක ඒ මේ නොදන්නා කවුද කියන සාමාන්‍යයෙන් මෙහුම් වාසිය වැඩිපුර තිබ්බහම ෂේප් එක වෙනස් වෙනවා. මෙහුම් වාසිය සාමාන්‍ය අපි සෙන්ටිමීටර මේ එකක් වගේ තමයි තියන්නේ මේ මෙහුම් වාසිය. අඟල් භාගයකට තමයි තියන්නේ රෙඩිමේඩ් වල. එතකොට අඟල් භාගය සාමාන්‍යයෙන් තිබ්බට ගැටලුවක් නෑ මේ ඊට වඩා මෙහුම් වාසිය වැඩිපුර තිබ්බම මේ හැඩ වෙනස් වෙනවා. ඒකයි සර් අර මේ අපි දැන් අත කපා ගන්න කියලා රෙද්ද නවනවනේ. දෙකට. එතකොට සර් සාමාන්‍යයෙන් රෙද්දේ පල්ල කීයක් විතර තියාගෙනද කපන්න අපි අඳින්න ලෑස්ති වෙන්න ඕනේ? ආර වීඩියෝ එකේ ඒක පැහැදිලි කරලා තියෙනවා මේ වීඩියෝ එක බලන්න. අතේ ඉද කොටසට වඩා පොඩ්ඩක් වැඩිපුර තියලා තමයි නවන්න ඕනේ. මෙතන අතේ හරස් බිම අතේ ඉද කොටස කියලා කියන්නේ. ඒ අතේ ඉද කොටස බිම වගේ 7ක් ආවා නම් අඟල් 8ක් විතර වගේ ඉන්න නවාගත්තම හරියි. ඒ කියන්නේ අතේ ඉද කොටස කියලා බිම්මක් අපි හදාගෙන තියෙනවා. ඒ බිම්මක තමයි නවා ගන්න. මම අර වීඩියෝ එක එවන්නම් මේක බලන්න. සර් ඉක්මනින් වීඩියෝ ටික එවන්න. හරි. ඒ වීඩියෝ එක එවන්නම් අපේ හදන වීඩියෝ එක මේ ඉදිරිපස පොළව හදන වීඩියෝ එක මේ වෙනම වීඩියෝ එකක් තියෙනවා මේ අර මම ප්ලේ කරලා මේකේ වීඩියෝ එක රෙකෝඩින් එක නෙමෙයි ඉස්සරහ පොළව හදන වීඩියෝ එකක් වෙනම තියෙනවා YouTube එකට දාපු ඒකත් මම එවන්නම් රෙකෝඩින් එක හෙට ගන්නම් මේ අනිත් දර වගේ වලට එවන්නම් අත හදන එක දැන් එවන්නම් ඉස්සරහ පොළව හදන වීඩියෝ එකත් එවන්නම් මේ රෙකෝඩින් එක අනිත් දර එවන්නම් එතකොට මේ දවස් දෙක ඇතුළත ඔක්කොම ටික එවනවා වැඩි ටික කරගන්න මේ සතිය ඇතුළත කල් තියෙනවනේ ලබන ඉදන් කල් තියෙනවා ලබන ඉදන් රැයනේ තියෙන්නේ පන්තියේ ඉතින් එතකොට වැටි ඉවර කරගෙන ගවුමක් මහලා ඇවෙලා පොටේකුත් දාන්න අනිත් පැත්තට එක බලන්න නේ දැන් ගොඩක් අය මහලා මම දැක්ක දාලා තිබුණා තබන් දාන්න දේ දෙකතු කරලා මගේ අර YouTube එකේ තියෙන වීඩියෝස් එහෙමත් බලලා මහලා දාලා තිබුණා හොඳයි එහෙනම් අද නවත්තන්න මොනවද වහන්න තියෙනවද ඉක්මනින් වීඩියෝ ටික තමයි එන්න බලන්න ඕනේ. හරි මේවයි දැන් අද කරන වීඩියෝ ගණන් හෙට මෙවන්න බෑ මොකද මම මේවයි පොඩ්ඩක් අඩුපාඩු තියෙනවා බලලා රෙකෝඩින් එක ආපහු එඩිට් කරලා තමයි එවන්නේ. එතකොට ඒක ටික වෙලාවක් යනවා. හෙට දිහාට හෙට මේ අනිත් දිහාට තමයි මේකේ ගන්න පුළුවන්. අනිත් ඒවා ටික එවන්න ඈ. අනිත් ටික ඔක්කොම එවන්න. හරි. එහෙනම් ලබන සතියේ ඉරිදා වෙනකොට ඔය ටික ඉවර කරගෙන පන්තිට සම්බන්ධ වෙන්න මොන හරි ගැටලුවක් තිබුණොත් කතා කරලා අහන්න. හරි. ඔයාලා මොනවද නොතේරෙන දෙයක් තියෙනවනම් කරගන්න බැරි තැනක් තියෙනවනම් කතා කරලා අහන්න. හරි. එහෙනම් අද නවත්තන ලබන සතියේ ඉරිදා නැවත හමුවෙමු. අයබෝවන්.